පාතාලෙ වෙච්ච උඹලා ගන්න නැති ඒවා වයිට් කාලෙ වෙච්ච මේගොල්ලෝ දන්නවා. මට එයාගේ අම්මට වගේ සලකද්දි මට අපේ මාත්‍යවත් දැනෙන්නේ මගේ දරුවෙක් ගානට. චමත්කා මද්දුම බණ්ඩාර. අකරන මතක නැතුව ඇත. ඒක පෙනුම මාව තනියයි අතීතයට අරන් යනවා සර්. මිනිත් එයාගේ ඇත්තම්ම හොයාගෙන එන්න ඇති. ඔය ඉන්නේ මොනසෙ? මගේ හැඟීම් වලට අනුව මේ ඉන්න වාගේ දරුවෙක්. දරුවෝ සුබම සුබ සන්ධ්‍යාවක් වේවා සුන්දර ඉරිදා ඔබ ආදරය කරන වැඩසටහන හිත ඉල්ලන තරු රැගෙන මා නාට්‍යයේ කණ්ඩායමත් එක්ක තමයි අද අපි ඔබේ නිවහනට පැමිණියේ සුපුරුදු වේලාවට ආදරණීය තුතුනි අද වැඩසටහන ආරම්භයේදීම අපේ රසවත් කර අපේ සනිරු රත්නසේකර බොහොම දක්ෂ ශිල්පියා මෙඩලින් වාදනයෙන් ලංකාවේ ලාබාලතම වාද්‍ය ශිල්පියා අපිට පුළුවන් වුණා අපේ මැදිරියට ගෙනල්ලා හිත ඉල්ලන තරු වර්ණවත් කරන්න. ඉතින් මානාට්‍යයට කොටස් 200ක් පිරීම නිමිත්තෙන් තමයි අද වැඩසටහන විශේෂ වැඩසටහන බවට අපි අද වැඩසටහන දියත් කරන්න සූදානම් වෙමින් සිටින්නේ. නමුත් 201ක් වෙලා තියෙනවා. එහෙමනේ. නමුත් නේද රජරංගමලි 201ක් වෙලා තියෙනවා. ඉතින් මහෙත් රත්සර බොහොම ලස්සනට රචනා කරලා ඒ වගේම ඉරේෂ් ලොකු බණ්ඩාර නැමැති මේ අති දක්ෂ අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කරලා කොටස් 201ක් වන මා නාට්‍ය ඔබ බොහොමත්ම ආදරයෙන් වැළඳගත් නාට්‍යයක්. ඒ හින්දාම තමයි මම හිතන්නේ අපේ ආදරණීය හිතවතුන්ට මේ අපේ පාත්‍ර වර්ගයාට ඩ්‍රාමා එකේ අපි ආරාධනය කරේ බොහොමත්ම ආදරයෙන්. ඉතින් මම මුලින්ම හඳුන්වා දෙන්නට සූදානම් වන්නේ අපේ බොහොම දක්ෂ රංගන ශිල්පිනියක්. අතිශයින්ම වසර ගණනාවක් ශේෂ්ත්‍රයේ රැඳී ඉන්නවා. කාගෙත් හිත හොඳ කාටත් හිත හොඳ බොහොම දක්ෂ රංගන ශිල්පිනියක්. ගීත ගායනා කිරීමේ හැකියාව තිබුණත් අද ගීත ගායනා කරන්නේ නැහැ කියලා අංජලි ලියනගේ නංගි කියලා තියෙනවා අපිත් එක්ක. ආයිබෝවන්. ආයිබෝවන්. කොහොමද මා නෙවෙයි මා ඩ්‍රාමා එක කොහොමද? මා ඩ්‍රාමා එක ඉතින් ඇත්තටම අපි හරිම සතුටෙන් ඒ වගේම හරියට මා වගේ තමයි. ඒ කියන්නේ අපිටම අපිව දැනෙන ටෙලි ඩ්‍රාමා එකක් හරිම සතුටෙන් මේ දවස්වල ඉතින් අපි 200ක් කොටස් 200ක් අති සාර්ථක විදිහට නිම කරලා තියෙනවා. ඉතින් මාත් එක්ක සතුටෙන් අපි ඉන්නවා. right. හොඳයි. ඒ වගේම අපි ඊටමත් තවත් දක්ෂ රංගන ශිල්පියෙක් ඒ වගේම ඉතා දක්ෂ ගායන ශිල්පියෙක් විවිධ මට දකින්නවා මම ගොඩක් වෙලාවට ඔය Facebook එකේ YouTube එකේ TikTok වල ඔයා නැත්තුවම බැරි කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ආදරණීය රසික රසිකාවියන්ට අපේ ආදරණීය චමින්ද බටුකොටුව අපේ ආදරණීය සහෝදරයා කොහොමද? හොඳයි. ආයිබෝවන්. මොකද මේ දවස්වල වැඩ කටයුතු? වැඩ කටයුතු නම් ගොඩයි. ටෙලි නාට්‍ය 4ක 5ක වැඩ, චිත්‍රපටයක වැඩ නිම කරා ඊ පෙරේදා, තව වේදිකා නාට්‍ය 2 3ක වැඩ. ඉතින් සතුටින් ගත කරනවා. සතුටින් ගත කරන එක තමයි ඇත්තටම අමාරුම වැඩේ. ඒ විදිහට ගත කරනවා කියලා කියන්නේ ඇත්තටම හරි හොඳයි. හැබැයි සතුටින් අවුරුදු 20ක් 21කටත් කලින් අපේ ක්‍රිස්ටිචල්ඩන් බර්නාන්දු මහත්මයා අධ්‍යක්ෂණය කරපු සුනාමි නාට්‍යයක මාත් එක්ක බොහොම ළඟින්ම චරිත ගණනාවක් කරපු අපේ ආදරණීය සුදාරා සහෝදරිය අපි ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. විශාරදවරියක් ඇය. හැබැයි අද ගීත ගායනා කරන්න හැයි කියලා නෑ ගීත ගායනා කරනවා. ආයිබෝන් කොහමද? ආයිබෝන් බුද්ධික ඇත්තටම සතුටුයි. අර කිව්වා වගේ අවුරුදු 20 ගානකට පස්සේ අපි දෙන්න මෙහෙම පුදුම වැඩේ කියන්නේ අවුරුදු 20 ගානකට පස්සේ අද තමයි හම්බුනේ. ලංකාව පොඩි කියලා කවුරු කියන කෙනෙක් ඉන්නවද මට ප්‍රයිවට් මාව හම්බෙන්න කියන්නේ. කොච්චර වැඩ කටයුතු කරත් අද හම්බුනේ. ඉතින් ඒක ගැන සතුටුයිමුනේ. ඒ ගැන අනිවාර්යයෙන්ම සතුටු වෙනවා. ඉතින් මා නාට්‍යයත් එක්ක බොහොම ලස්සනට ගලාගෙන යනවා නේද? අනිවාර්යයෙන්. ඉතාලම සතුටින් සහ මොකද hina වෙන්නේ? කකුල් කඩාගෙන තුවාල කරගෙන නේ. හරි හරි අපිට මේව ලස්සනට ඇත්තටම ලස්සනට සුන්දරව යනවා අපි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තියෙනවා. අපි අනිවාර්යයෙන්ම අපි කෙනෙක් අසීරුතාවයටපත් වෙන වීඩියෝ ක්ලිප්ස් කිසිම දෙයක් වෙන්නන්නේ නැහැ. ඒ අපේ වැඩසටහනේ ස්ට්‍රක්චර් එක. ඉතින් අපි හොඳ වීඩියෝ ටිකක් තියෙනවා. අපි ඒ ටික අනිවාර්යයෙන්ම ඉදිරියේදී නරඹමු. ඒ වගේම අපේ බොහොම දක්ෂ තවත් රංගන ශිල්පියෙක් තමයි හඳුන්වලා දෙන්න යන්නේ. අද ඔහු විශේෂ දෙයක් කරනවා. ඔයාලා දන්නවද ඒක? ඔහුගේ සින්දුවකුත් අද මේ අවස්ථාවක් කරගන්නවා මානාට්‍ය වෙනුවෙන් ඇවිල්ලා ඔහුගේ සින්දුවකුත් රිලීස් කරන්නේ මේ අරමුණුකුත් ඔහුගේ තියෙනවා. අර දඹුල්ලේ ගිහිල්ලා අර මොනුන්ද මරාගෙන එනවා කියලා කියන්නේ ඒ වගේ එකක් එයා ලෑස්තිලා ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ හින්දා අපි බොහොමත්ම ආදරයෙන් මේනුක මල්ලිවත් පිළිගන්නවා. කොහමද? ආයිබෝවන්. වරදක් නැහැ හොඳින් ඉන්නවා. ඉතින් මාත් එක්ක තමයි මේ දවස්වල ගෙවෙන්නේ මා 200ක් ඉවර කරා.
200 සම්පූර්ණයි. ඉතින් ඊටු ටිකක් යනවා. අර සුදාරා කිව්වනේ උද්දේකයි මේ කකුල් කඩාගෙන සුන්දරව ජීවත් වෙනවා කිව්වා. මට ඒක ටිකක් අවුල් වුණා වගේ. කකුල් කඩාගෙන කොහොමද සුන්දරව ජීවත් වෙන්නේ? සමහරක් කට්ටිය ඉන්නවා වේදනාව සුන්දර විදියට බාර ගන්න. ඒ වගේ කෙනෙක් වෙන්න සමහර ස්නායු පද්ධතියේ ප්‍රශ්නයක් ඒක. රයිට් වෛද්‍ය උපදේශවාගේ අපි ඉක්මනින්ම වෛද්‍යවරයෙක් ගාවට යොමු කරනවා. අතපයක් කැඩුනම සුන්දර වෙන්න ඇත්තටම අමාරුයි. ඔයා එහෙම ඉන්නවා කියලා කියන්නේ මට තේරෙන්නේ නැහැ ඇත්තටම. ඔයාගේද කැඩුනොත්ද වෙන කාගේද කැඩුනොත්ද සතුටින් ඉන්නේ? නෑ ඉතින් කරන්න දෙයක් නැතිකමට සතුටින් ඉන්නවා. ඉතින් වෙන මොකද කරන්නේ? මොකද්ද කරන්නේ නේද? බත් ටිකක් කන්න කීයක් හරි හොයාගන්නත් එපා නේද? රයිට්. ඒ වගේම ඇත්තටම මේ අපේ සචින්තරි නංගි ගැන කතා කරොත් සචින්තරි කෞශල්‍ය සහෝදරිය ඉතින් අපේ සහන් රංගවල ටීම් එකත් එක්ක එනකොට අනිවාර්යයෙන්ම ඇය නැත්තම් සහන් එන්නෙත් නැහැ. ඉතින් ඇය බොහොම දක්ෂ ගායන ශිල්පිනියක්, දක්ෂ ජනකවි, ඒ වගේම ජන නර්තන නේද? හැම උඩරට පහතරට ඕනි කියන තාලෙට හැම දෙයක්ම හදාරපු කෙනෙක්. මම හිතන්නේ මානාට්‍යයේ ලැබෙන්නත් ඇයට ප්‍රධාන හේතුවත් ඒවා වෙන්නට ඇති. ඉතින් කොහොමද සචින්ද්‍රි නංගි? අයිබෝන් අයියේ. අයිබෝන් කියලා කියන නමතක වෙනවා. මට මේ ඔයා දිහා බලන් ඉන්න මම ඔයාලට කිව්වේ ඒකයි ළඟදිම එන්නත් වෙනවයි කියලා අපේ සහන් රංගවල ටීම් එකත් එක්ක. මට නිකන් සහනුත් මේ ළඟ ඉන්නවා වගේ පේනවා. මොකද හැමදාම ඔය ඇවිල්ලා තියෙන්නේ ඒ කට්ටියත් එක්ක නේද? ඒක පුද්ගල ආවමද? පුද්ගලිකව. කොහොමද ඔයගේ කලා කටයුතු? හොඳින් කෙරේගෙන යනවා. ඉතින් මා නාට්‍යත් එක්ක තමයි ඉතින් වැඩ කටයුතුම දවස්වල කෙරෙන්නේ. ඉතින් හරිම සතුටින් ගෙවෙනවා ඒ වගේ. අර කකුල් කඩුප් එකට. කකුල් කැඩිලාද කකුල් කඩලාද කවුරු හරි? මගේ මම කලා ජීවිතේ මගෙන් වෙච්ච පළවෙනි අත්තරදී තමයි උනේ. අම්මා එහෙමද? කියන්නේ ෂූටින් වෙලාවේදී වෙච්ච හිතලා කරේ හැබැයි. නෑ හිතලාලු කරේ. ඒක කතාව පස්සේ කතා කරමු. ඒක අනිවාර්යෙන් පස්සේ කතා කරමු. මොකද නැත්තම් සසිරංග මල්ලි අපිත් එක්ක තරහ වෙලා යන්න උනත් ඉඳ තියෙනවා. ඉතින් බොහොම දක්ෂ ගායන ශිල්පියෙක් තමයි සසිරංග කියන්නේ. ඒ වගේම බොහොම දක්ෂ රංගන ශිල්පියෙක් තමයි සසිරංග කියන්නේ. ඉතින් සසිරංග මල්ලිත් මට වසර ගණනාවකට කලින් තමයි හම්බුනේ. හැබැයි තාමත් ඒ විදියටම ඔහු සිටිනවා. කොහොමද සසිරංග මල්ලි? ආයිබෝවන් මම අලුතෙන් අපිට මෙතෙන් ආපු කෙනෙක් ආයිබෝවන් කළම සාමාන්‍ය අතර වැඩසටහන් වල එහෙම කියනවානේ ආයිබෝවන් කියලා. එහෙම නේ අපේ එහෙම සත්‍යෙම එකක් නෑ. රයිට් වරදක් නෑ මේ දවස් ටිකේ ඇත්තටම මා ටෙලි නාට්‍යයත් එක්ක තමයි වැඩිපුර කාලයක් ගත කෙරුණේ. කොටස් 200ක් සම්පූර්ණ වෙනවා. ඉතාමත් සතුටුයි. ඒ වගේම තව ටෙලි නාට්‍ය දෙකක සහ මේ ළඟදී චිත්‍රපටයක වැඩ කටයුතු ආරම්භ කළා එදා රෑ. මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ චිත්‍රපටයේ ඒකෙත් මට ප්‍රධාන චරිතයකට රංගනයෙන් කාගේද අපි දන්න ගායක ශිල්පියෙක්ගේ චරිතයක් ඒක සංගීත කණ්ඩායමේ ලෙස්ලි ගෝමස් කියලා ඉන්නවා මේ ඒ පළවෙනි සංගීත කණ්ඩායමේ එතුමත් එක්ක හිටපු කෙනෙක් හොඳම යාළුවෙක්. ඉතින් හුඟක් මං හිතන්නේ ගොඩක් ආරිස්ලා මං හිතන්නේ ප්‍රධාන චරිත 150ක් විතර ප්‍රධානම චරිත තියෙනවා. ඉතින් ওই බෑන්ඩ් කණ්ඩායම එතකොට ඒ දේවල් ආශ්‍රිතව දැන් ෂූටින් ආරම්භ කළාද තියෙන්නේ? ඔව් ෂූටින් පටන් ගත්තා. කොහෙද තියෙන්නේ ලොකේෂන්? කොළඹමයි තියෙන්නේ. මමත් දවස් දෙකක් කතා කරන්නේ මා අමතකයි. මේ එහෙමනේ වෙන්නේ අපිට ඒකයි ඊළඟට මා ටෙලි නාට්‍ය විශේෂයෙන්ම මට වෙනස්ම විදිහේ චරිතයක් ලැබුණු එකක්. ඉතින් ඒකත් එක්ක මේ දවස් ටිකේ සතුටින් වැඩ ටික කරගෙන යනවා. රයිට්. වගේ ලයන්විත හඬ තව පොඩි වෙලාවකින් අපි අවදි කරමු. ඉතින් මේ අපි මෙහෙම කරමු නේද මේ දිනේෂ් මල්ලි අපේ දැන් අද උදාකද වැඩ කටයුතු තියෙනවා. ලස්සන ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන අපේ මල්ලි ඇවිල්ලා ඉන්න ඔක්කොම ඇවිල්ලා ඉන්න ඕගොල්ලන්ගේ තියෙන ඕගොල්ලෝ ලස්සන නර්තන තියෙනවා. ඒ වගේම පොඩි සර්ප්‍රයිස් එකකුත් තියෙනවා මේ වැඩසටහන අතර. හිතාගන්න බැරි කටයුත්තක් වෙනවා. හිතාගන්න බැරි කටයුත්තක් වෙනවා. ඒක මම හිතනවා තව ටික වෙලාවකින් අපි දේ කොයි වෙලේ කරයිද දන්නේ නැහැ. ඔබත් සූදානමින් සිටින්න පුදුම හිතන දෙයක් වේවි. රයිට් මේ කකුල කැඩිච්ච තැනම වැඩේ පටන් ගමු. කියන්නකෝ මොකක්ද උනේ? අක්කම කියන්නේ ඉතින් ඒක. දැන් ඉතින් ඔන්න සීසෝ වගේ උඩට පල්ලට යනවා. ගුවන් කාලයට අපි ආය කිරීමක් කරනවා කරුණාකරලා එක්කෙනෙක් කියන්නේ. නෑ මේ දෙන්න ප්ලෑන් කරලා මෙයා ප්ලෑන් කරලා කරපු වැඩක් ඒක. මේ පොඩි ඇක්ටිං ඇරියස් එකක් තියෙනවා. මොකක්ද උනේ අතට කියන්නේ? නෑ ඉතින් අපි මේ ෂූට් එක මේ ඊයේ කොටස පෙරද කොටස ටෙලිකාස්ට් වෙච්ච එක අම්මා ගෙදරට එන්න ඇවිල්ලා මම අම්මව තල්ලු කරනවා ගේට් එකෙන් එළියට. තල්ලු කරනකොට මේ අපි කලින් ටේක් එකේදී අක්කා හරියට කකුල ගත්තා ඊට දාලා වහනකොට ඊට ක්ලෝස් එකේ ගන්නකොට අක්කට කකුල ගන්න බැරි වුණා. තද වුණා කකුල. බෙහෙත් බැඳගෙන හිටියේ. තද වුණා කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් අම්මෙක්ව තල්ලු කරන ක්‍රමයක් තියෙනවානේ. මේ හතුරෙක් තල්ලු කරනවා වගේ අම්මා තල්ලු කරනවා වගේ තල්ලු කරා වැහුවා ගේට්ටුව කකුල යට අහු වුණා. ඉතින් කාගෙන ෂූට් එක ඉවර කට් කියන කම්ම හිටියා. කට් කරන කම්ම ඉතින් දරාගෙන හිටියා. මං කිව්වේ ඉතින් සුන්දරව විඳිනවා. ඉතින් කරන්න දෙයක් නැති කමට.
මොකද ලයිට් එකත් බහිනවා කියනවා ඒවා ගැන හිතන්න. පුදුම වැඩේ කියන්නේ දැන් අවුරුදු 21 කට ඉතින් මාත් එක්කත් රඟපාලා ඔයාට කල්පිටියත් ඒ වගේ අකරතැබ්බයක් වුණා නේද? මට හරියට එහෙම වෙනවා මාර ඒවා වෙනවා. අවුරුදු ගාණක් මුළු ඒත් මොකක්ද උනේ? ඒත් මොකද? ඔව් කල්පිටියේ කලපු වතුරේ බහැලා ජෙලිෆිෂ් කියන සත්තු ඇඟේ ගෑවිලා මුහුදු වතුරේ බහැලා මුළු ඇඟම ඉතින් විනාශ වුණා. අවුරුදු ගාණක් බෙහෙත් කරා මං හිතන්නේ අවුරුදු 10ක් 15ක් විතර. මේක නම් සතියෙන් ගොඩ දාගත්තා. පොඩි එකක්. ඒක පොඩි කේසියක්. අර අපේ වැඩෙත් එක බැලුවා. පොඩි දෙයක්. අම්මේ බැලුවේ වෙනසකට කියලා අප්පුගේ ලීලාවතීගේ කෝලා. කෝලමක් දැම්මේ නැහැ. දැම්මේ නෑ මම හිතන්නේ නාට්‍ය කරන්න විතරක් කියලා පොරොන්දුවක් කරේ බාරයක් කර වෙලා තියෙනවද? නාට්‍ය විතරයි කරන්නේ කියේ. ඔව් නාට්‍ය විතරයි කරන්නේ. සමින් සහෝදර ඔබ බොහොම ලස්සනට ගීත ගායනා කරනවා. මම ගොඩක් වෙලාවට දකිනවා ඔබ ගීත ගායනා කරනවා. ඔබ සංගීතය හදාarලා තියෙනවද? ඔබ සංගීතය ගැන කතා කරත් ඔබේ මේ යම් තාද්දරේ පාසල් යන කාලේ මම සංගීත කොහෙද පාසල? මැදිරිගිරිය ජාතික පාසල සාමාන්‍ය පෙළ දක්වා මැදිරිගිරිය ජාතික පාසල උසස් පෙළ කරන්න ආව අලව්වට මේගොල්ලෝගේ ගෙවල් කිට්ටුවට. ඔව්. මේ ඊට අමතරව ඉතින් අපේ බෑන්ඩ් එකක් තිබ්බා අපේ ගමේ සංගීත කණ්ඩායම. ඒකෙදී මම ඉතින් සින්දු කියනවා. මම ඉතින් වැඩි හරියක් අර විජාතිය සින්දු තමයි කිව්වේ හින්දි අරවා මේවා. එනවාද හින්දි සින්දු පොඩි කාලයක් ඉස්සරහට ගායනා කරනවා. රයිට්. මම දැනන් ඉන්නේ නෑ විශාරදවරියක් කියලා. පස්සේ තමයි මම දැනගන්න හම්බුනේ. බොහොම ලස්සන ගීත ගායනා කරනවා. මේ කියන්නේ ඩ්‍රාමා කරන අතරතුරම ඔබ සංගීතය හදාරුවාද? ඔව් මම ඉස්කෝලේ කරේ නැටුම්. කොයිද පාසල? කුෂාන්ත බර්නදෙත් ආදර්ශ මහාවිද්‍යාලය පොල්ගහවෙල. නැටුම් වලින් පස්සේ නාට්‍ය වලට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මගේ මහත්තයා තමයි මේ සින්දු කියන්න පුළුවන් අපරාධෝක තව ටිකක් හොඳට ඉගෙන ගන්න කියලා නන්දාමාලිනී ආශ්‍රමයට මාව නොගිය ගොඩ ගෙනල්ලා දානවා. ගෙනල්ලා දානවා? ඔව් ගෙනල්ලා දානවා. අතාරිනවා. වචනයක් ඒ වෙන්න බෑ බුද්ධිගේ. ඊට පස්සේ මම අවුරුදු 3ක් මිස් ළඟ ඉගෙන ගන්නවා. ඊට පස්සේ කුරුණෑගල එරන්දති කලායතනෙන් ඉදිරි අධ්‍යාපන කටයුතු හමාර කරලා අවුරුදු 5කින් පස්සේ විශාරදවරියක් විදිහට බාත් ඛණ්ඩ සංගීත විශාරද එක්සෑම් එක පාස් වෙනවා. ඉතින් ඒක මගේ නිර්මාණ ටිකකුත් කරා. එකක් සින්දුවක් එලි දැක්කෝ. ඉතින් ওই විදිහට සංගීත කටයුතුත් කරගෙන යනවා. හොඳයි. මා නාට්‍ය අතිශයින්ම දක්ෂ පිරිසක් ඉන්නේ නේද? සජිත දෙනාකි. හැම කෙනා බලන්න හැම නේද? කොහොම කියන්නේ ගොඩක් හැකියාවල් තියෙන අය එකතු වෙලා තමයි මා නාට්‍ය මේ තරම් ප්‍රබල වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේ හැම දෙම චමින්ද සහෝදරයා බලන්න ඇති නේද? අපේ මහේෂ් අයියත් ඒ වගේම අපේ ඉරේෂුත් බලලා තමයි මම හිතන්නේ ගන්නට ඇත්තේ මේ දක්ෂ ටික ඔක්කොම එකතු වෙලා. අනිවාර්යයෙන්ම වැඩක් කරොත් කොච්චර සාර්ථකද කියලා උන් හිතන්නේ නැති උන්ට තියෙන මේ ශේෂ්ත්‍රයේ තියෙන පළපුරුද්දත් එක්ක. ඔව් ඔව් ඔව්. අපි පොඩ්ඩක් බලමුද? මට නිකන් හරි ආසයි වගේ සිකුරාදැන් පස්සේ බලන්න හම්බුනේ නෑනේ. අපි මායකේ පොඩි කොටසක් නරඹමු. ඔයාගේ එහෙම අල්ලන්න හොරයක් නැති එකේ ඔයා මොකටද කලබල වෙන්නේ? අතේ ඉන්නකම් ඉරිල්ලි වහන අත් හොයාගන්න බෑ බා. ඒක දැනගන්න ඕන නම් එයාට පියඹලා යන්න අතාරින්න. මට සර්වර් 8 මීටර ඒක කොහොමද මන්ද? අපේ නිෂ්පාදක තරිදු මල්ලි මට ඉඳන් කියනවා පොඩ්ඩයි පෙන්වන්න ඕනේ අයියේ හොඳ දේවල් එහෙම තමයි කියලා කිව්වා. බලන්න අපි ඔක්කොම ස්වර්ණවාහිනී වශී වෙලා ඉන්නේ මුළු අපේ channel එකේ සියලු දෙනාම මා නාට්‍ය වෙනුවේ. ඒකින්ද වෙන්නේ YouTube උදේ වෙනකොට කොච්චරනම් නරඹනවද මා නාට්‍ය මං හිතන්නේ කවුරු හරි මේ වෙලාවේ නරඹන්නේ නැත්තම් මම මේ කියනකොට පොඩ්ඩක් YouTube එකට ගිහිල්ලා සර්ච් කරලා බලන්න අපේ බ්‍රේක් එකට යන වෙලාවේ මා ස්වර්ණවාහිනී මා කියන ඩ්‍රාමා එක කොතනද තියෙන්නේ කියලා. ගොඩක් වෙලාවට නාලිකාවල් ගණනාවක් තියෙනවා නාට්‍ය ගණනාවක් කියන්නේ සමහරක් අපේ ආදීනේ රසික රසිකාවේ යන්න මේක මිස් වෙනවනේ. මම මේ අදින් පස්සේ ඒක කරන්න එපා. මොකද හිත ඉල්ලන තරු නරඹන්නේ මම දන්නවා ස්වර්ණවාහිනී අපි නරඹන්නේ වෙන වෙන නාලිකාවල් බලන අයත් හිත ඉල්ලන තරු නරඹනවාමයි. ඉතින් ඔවුන් අනිවාර්යයෙන්ම මම ඔවුන්ට ආරාධනය කරනවා ආ ඩ්‍රාමා එක පොඩ්ඩක් මේ අපි කියනවට චුට්ටක් බලන්න කොහොමද කියලා. ඊට පස්සේ ඉතින් අනිවාර්යයෙන්ම ඔයා ඇඩිට් වෙනවා දිගටම නරඹනවා නේද? මම හිතන්නේ නළු නිලියන් සංඛ්‍යාව ගොඩක් ඉන්නවා නේද? අපි මේ වර ගිය වර අපේ ඉරේස් ඇතුළු අධ්‍යක්ෂතුමා ඇතුළු ටීම් එකම අපි ගෙනාවා. තව අය ඉතින් මේ පාර අපි ඔයාලට අවස්ථාව දුන්නා. මම හිතන්නේ දන්න විදිහට සාමාන්‍ය නළු නිලියන් කී දෙනෙක් විතර සිටිනවද? දැනට 25ක් 30ක් අපි දන්න විදිහට ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පිනියක් 20ක් 25ක් විතර 20ක් වගේ ඊටත් වැඩි සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. 30කට සම්බන්ධ ඉන්නවනේ.
right. සසිරංග මල්ලි බොහොම දක්ෂන්ද මේ ගීත ගායනා කරනවා කියලා මම දන්නවා. මේ ගොඩක් වෙලාට ඔයත් සමන්නයියගේ අපේ ආදරණීය සහෝදරයා ගීත තමයි ගායනා කරන්නේ. අද වෙනස් විදිහේ ගීත කීපයක් තෝරාගෙන තිබෙනවානේ. නෑ සමන්නයගේ ගීතකුත් තියෙනවා. වෙනස් විදිහේ ගීත තව දෙකකුත් තියෙනවා. ඔයා ආස ගීතේ කියන්න ඕනේ නම් කියන්නම් ඒක. අනිවාර්යයෙන්ම කියන්න මම ආසයි. නීරේ පියනගලා ඔයා කියනවා ඔයා නෙමෙයි මෙතන ඉන්න ඔක්කොම කියනවා මම ආසයි. මොකද මම ඒ තරම් ඒ සමන්නයට තියෙන ආදරය සහ ඒ ගීතේට ඕන කෙනෙක් කැමතිනේ. ඒක ඔයාලා ඔක්කොම කියන මම ආසාවෙන් අහගෙන ඉන්නවා. රයිට් අපිට පුංචි විරාමයකට යන්න දෙනවා. විරාමයට යන්නේ හැබැයි ඔයාලට තෑගි දෙනවා. බොහොම ඉතාල වටිනා. ඒ කියන්නේ මේ ඩ්‍රීම් රෝන් විරාමයක් තමයි ගන්නට සූදානම් වන්නේ. ඉතින් ඩ්‍රීම් රෝන් වෙතින් මා නාට්‍යයේ මෙතෙක් කල් රඟපාපු වෙනුවෙන් රඟපෑවට අපේ අංජලි සහෝදරියට මෙන්න සංකේතාත්මකව ලැබෙනවා. ඔයාලට අනිවාර්යයෙන්ම තිබෙනවා ඔතනම තිබෙනවා. ඒවා බාර ගන්න තමයි තියෙන්නේ. ඒ වගේම එනක මල්ලි ඔයාටත් මෙන්න ඩ්‍රීම් රෝන් ඉතාල වටිනා තෑග්ගක් ලැබෙනවා. ඇයි නැත්තේ? මෙයාට තියෙනවා. අපිට නෑ. මේක අපි දෙවනි පාර නේද දෙනවා කිව්ව මල්ලි? ඩ්‍රීම් රෝන්. රයිට්. මෙතනින්ම තමයි යවන්න තියෙනවා කියලා. මෙතනම තමයි උල්පත. රයිට්. මට තියෙනවා. ඔයාට දුන්නා නේද? මට දුන්නා. මං ගන්න. රයිට්. එහෙමනම් ආදරණීය හිතවතුනි අපි පුංචි විරාමයක් ගන්නට යන්නේ. ඔයාලා වෙනුවෙන් ගොඩක් දේවල් අද එකතු කරන් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ගීත නම් ගණනාවක්ම තියෙනවා. ඒ වගේම මා නාට්‍ය ආදරණීය රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්ක වෙච්ච දේවල් උන දේවල් ඉස්සරහට වෙන්න තියෙන දේවලුත් ඔවුන් කියාවි කියලා මට විශ්වාසයක් තියෙනවා. එහෙමනම් තවත් වෙන්න තියෙන දේවල් කියලාත් අපි කියනවා කියන්නේ පොඩි දේවාලයක් කරනවා වගේ. රයිට්. ගොඩක් දේවල් තියෙනවා. මගේ ආදරණීය රසික රසිකයන් බලන් ඉන්න. ඉතාමත් ඉක්මනින් විරාමයක් කරන් අපි එනවා. ඉතින් මෙයා මට කිව්වා මේ අලුත් ගීතය ගැන කතා කරන විට ඒ ගීතේට විෂුවල් එකක් තාම කරලා නැහැයි කියලා කිව්වා. ඉතින් ඒ විෂුවල් එකට මේක තමයි දැන් පාවිච්චි කරනවා කියලා කිව්වේ. ඉතින් මෙයාගේ මනුස්සකමක් තියෙන්න ඕනේ කීයක් හරි ඔය දෙන්නට මේක දිගින් දිගටම යනවා නම් නේද නාගේ? බලන්න ඕනේ. මම මායිකේ ප්‍රොඩක්ෂන් එකට කියන මගේ පේමන්ට් එක අඩු කරලා දෙන්න කියලා එක. ඒක නම් හොඳයි. හොඳයි නේද? මායිකේ අම්මගෙනුයි දුව නේද? නෑ දිගටම නෙවෙයි. නේද දෝනි? මායිකේ අම්මගෙනුයි දුවගෙනුයි පොඩි තෑග්ගක්. නෑ අතරම ඒ සින්දුවත් හරි ලස්සනයි. නෑ මේ ලොකු සපෝට් එකක් හම්බුණා මේ දෙන්නගේ මේක. අනිවාර්යෙන්ම ඒ වගේම කියන්න ඕන ඔයාගේ සින්දුවත් බොහොම ලස්සනයි. පද රචනය සහ සංගීතය කාගේද කියලා අපිට කියන්න. ඒක මේ විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. පද රචනය සංගීතය තනුව ඔක්කොම සුදේශ් ජයකොඩි කියලා සංගීත අධ්‍යක්ෂකවරයාගේ. එයා දැන් මට අවුරුදු 10කට විතර කලින් මේ සින්දුව කරලා දුන්නේ. ඉතින් මම ඇත්තටම දන්නේ නැහැ මේ සින්දුව රෙකෝඩ් කරේ පන්නිපිටියේ ස්ටුඩියෝ එක නලින් මල්ලිගේ ස්ටුඩියෝ එකේ. නලින් මට මේ සින්දුවේ පොඩි කෑල්ලක් කරලා මට ආය රීමේක් එකක් කළා මියුසික් කරලා මට එවනවා. ඊට පස්සේ මම ඒක බලලා මම කෝල් එකක් දුන්නා. අනේ අයියේ මට මේ සුදේශ් අයියා මතක් වුණා මේ වෙලාවේ ඇත්තට මෙහෙමයි කියලා. ඉතින් මං කිව්වා ලස්සන එක ගියාද මල ගෙදර කියලා. බලවට මිනිස්සයා මැරිලා ඇත්තටම මම දන්නේ නැහැ අවුරුදු දෙකක් වෙනවා නැති වෙලා. මොකද කන්ටැක්ට්ස් නැති වුණා අසනීපෙන් හිටියට එක දවසක්. ඉතින් එයා අර ස්ටුඩියෝ එකේ කරපු එක්කෙනා නලින් ඒක ආපහු රීමේක් කරලා දුන්නා. මේක එක තමයි කරේදී සුදේශ් ජයකොඩි මහත්මයාටත් ගෞරවයක් ඒක. රයිට්. මොකද? ඉතින් මෙයානේ ගායනා කරන්නේ. අංජලි නම් අහනවා කවුද ගායනා කරන්න කියලා සින්දු. ඒ දැන් මෙයානේ ඔරිජිනල් එක. නෑ ඉස්සෙල්ලා තව්වා. ඕ මොකක්ද අප්පා? මම ඉස්සෙල්ලා හුවා කාගෙද මේ සින්දුව කියලා අහුවා. ඉතින් මම අහලා තිබුණේ නැහැ. මාරේ වාගේ. මෙච්චර බලන් ඉඳලා අහනවද අප්පා ඕම? ඇත්තටම මෙච්චර යාළුවෙක් කියලා ඉඳලා නෑ ඉතින් මම අහනවා ඒතර අයියා ගායන කරන එක්කෙනත් එයා ගැනත් අහන්නලු. මට ඉමේට කිව්වා ඉතින්. ඔයානේ ගායන කරේ අප්පා. මේ එහෙම නෙමෙයි. අනේ මම ඒ විහිළුවට කිව්වේ. මට ආසයි අපේ චමින්ද සහෝදරයාගේ අපේ නිෂ්පාදක අපේ තරිඳු මල්ලි අපේ චමින්ද සහෝදරයා මා නාට්‍යයේ ඔයා ඉන්න පොඩි ක්ලිප් එකක් බලන්න මට උදයි කියලා ඉතල තියෙනවා. ඈ ඔයා ඉන්න එකත් මම ඉතින් ලෑස්ති කරලා තිබ්බා මම දැක්කා. අපි බලමුද ඒක? මා නාට්‍යයේ අපේ චමින්ද right. අප්පු අපි කෑම ටිකක් කමු. තාම කුඩු මාත්‍ය කාලනේ. ආරේටි මට වාඩි වෙන්න ඕන කමක් නෑ. ඔය කෑම ටිකක් බෙදලා ගන්න මම කුසීනා ගන්න. පුංචි මාත්‍ය කන්න ඉස්සෙල්ලා
දෙයයන් වහන්සේ වැඩ කෑම ඉතුරු කරන්න එච්චරයි. හරි නම් මට තේ එකක් හදලා දෙනවා. අයි වයිට් හවුස් එකේවත් නැහැ මේ තියෙන නීති රෙගුලාසි වෙද්ද. මහත්තයෝ මේ what's the problem? කාරණාව ඇත්ත වුණාට මොකද පුංචි මහත්තයෝ ඒ ගෑණි හරියන්නේ නැහැ. ඒකේ රසාවට කලේ කුස්සිය වැඩ වලට වඩා පුංචි මහත්තයා අඩුපාඩු හොයන එකනේ. එහෙනම් කාවරි බලලා ගන්නකම් අපුට ඒක බලන්න වෙනවා. පරිස්සම බලන එක නම් මට ඒක එහෙට ලොකු දෙයක් නෙමෙයි පුංචි මහත්තයෝ. වැඩේ තියෙන්නේ මේ මැඩම්ගේ ඇඳුම් කැඩුම් ටික මාරු කරලා පිළිවෙලක් කරන එකේ තමයි. ඒ බොහොම දක්ෂ රංගන ශිල්පියා චමින්ද සහෝදරයා ඔයාගේ දක්ෂ රංගපෑම අපි දුටුවා. කොහොමද මානාටයට සම්බන්ධ වෙන්නේ? ඇත්තටම මේ ඉරේස් ලොකු බණ්ඩාර මහත්මයා අපේ අධ්‍යක්ෂතුමාම තමයි මම කතා කරන්නේ. මොකද ඔහු ඊට පෙර නාට්‍යයකදී දෙකකදී කියන්නේ ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ මම වැඩ කරලා තිනවා. එතනදී මම හිතන්නේ ඔහු මගේ හැකියාවල් දකින්න නැත්තේ. ඉතින් ඔහු තමයි කතා කරේ. ඊට පස්සේ අපේ මුලින් හිටපු නිෂ්පාදකතුමා ඊට පස්සේ අපේ මහේත් රස්සන මද්දුමාරච්චි මහත්මයා සතුටු වෙලා කියන්නේ මුලින්ම අපි මේකප් ටෙස්ට් එකක් කරා. කස්ටියුම් එහෙම දාලා ඩ්‍රෙස් කරලා මේකප් ටෙස්ට් එකක් කරලා ෆොටෝ ගහලා යවුවා මහේත් රස්සන. මොකද එයාව ලේසියකට සතුටු කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. කියන්නේ එයාට සෑහීමකටපත් වෙන්න සෑහෙන දේවල් ටිකක් බලනවා. දිගටම ඉන්න ගන්න නැති වගේ නාට්‍ය. එතකොට නැති එයා සතුටු වුණා කියන්නේ ඉතින් අපි සතුටු වුණා. නෑ අර ඉස්සෙල්ලා කියන්නේ එයා සතුටු වෙන්නපත් වෙන්නේ නැහැ කියලා. ඒ කාලේ විතරක් මහේෂා බලලා තිබ්බොත් තමයි ප්‍රශ්නේ එන්නේ වань. ඉතින් මේ ඇත්තටම එයාට ෆොටෝ ගහලා යවලා බලලා කොස්ටියුම් දාලා ඕකේ වුණා ඉතින්. එහෙම තමයි සම්බන්ධ වුනේ. ඉතින් හරිම සන්තෝෂෙන් දැන් කරගෙන යනවා. හරිම සතුටුයි. හරිම සතුටුයි. ඔබට ලැබෙන චරිතයක් ඔබ ඒකට උපරිම සාධාරණයක් කරන බව අපි දන්නවා. මේ මට මෙතනින් කවුරු හරි කියන්න මම දන්නවා ඇත්තටම ඉරේෂ් ලොකු බණ්ඩාරත් එක්ක වැඩ කරන්න ගොඩාක් ශේෂ්ත්‍රයේ අය ඇත්තටම කැමති. මොකද ඔහුට කේන්ති යනවා කියන යුනිට් එක ඔහු ගලවලානේ තියෙන්නේ නේද? ඉතින් මටත් ඇත්තටම ඩ්‍රාමා එකකට දෙතුන් වතාවක් කතා කරා. මට ඒ වුණාට මට ඉතින් ඒ කේන්තියක් නැති ඩිරෙක්ටර්ත් එක්ක වැඩ කරන්න එන්න බැරි වුණා. ඉතින් ඇත්තටම මොකද්ද කියන්න තියෙන්නේ ඉරේෂ් සහෝදරයා ගැන? හොඳ කෙනෙක් මම පළවෙනි පාර ඉරේෂයත් එක්ක වැඩ කරන්නේ. මං හිතන්නේ මේ කේන්ති යන එක කෙසේ වෙතත් කිසිම එහෙම නෑ. ඉතින් ඒ කියන්නේ හරිම සයිලන්ස් කැරක්ටර් එකක්. ඔව් හැම පැත්තම එයා හිතලා තමයි වැඩ කරන්නේ. මේ අපිට සීන් එකකදී වුණත් ඉතින් අපේ නිදහසේ වැඩ කරන දෙනවා. සමහරලාට ඉතින් ඇත්තටම මේ බටෝයලෙම දන්නවනේ අපි ඩයලොග්ස් එහෙම හරියටම ෂාප් කියන්න ඕනේ. ඒ වගේ තැන්වලදී අපිට ගොඩක් සපෝට් කරනවා මේ හොඳට අධ්‍යක්ෂණය කරනවා. මම හිතන්නේ ඒක තමයි අපිට අපිව අධ්‍යක්ෂණය වෙන්න ඕනේ. ඒක හොඳටම අපේ ඉරේෂායගෙන් වෙනවා. අත්‍තරම ඉරේෂාත් එක්ක වැඩ කරන ආසාවෙන් ඉඳලා තමයි මා ලැබෙන්නේ. ඉතින් අපි ෂූටින් උත් ඉතින් ඇත්තටම කොච්චර රෑ වුණත් සමහර මගේ සීන් තමයි රෑම වෙලා ඉවර වෙන්නේ 12ට මගේ වෙන්නේ. ඇමතිගේ චරිතය තමයි අන්තිමට. ඒත් ඉතින් ඒ මහන්සිය දැනෙන්නේ නැහැ. පාන්දර එකටත් අපි වැඩ වුණාට අර වෙනදට අමාරු වුණාට එහෙම එකක් නැහැ ඉතින්. මහේෂ් ඇතින් බොහොම ලස්සනට ලියනවනේ. ඔහුගේ ඇත්තටම ස්පිල්ලක් පාපිල්ලක් හරි අපි අතෑරියොත් මං හිතන්නේ නිර්මාණය කරන දැවැන්ත හානියක් වෙනවා. අතාරින්න බෑ අපිට. ඒක තමයි මම ඒකයි වා කිව්වේ ඩයලොග්ස් හරියටම තියෙන්න ඕනේ කියලා. ඇත්තටම තියෙන්න ඕනේ. හරියට තියෙන එක තමයි වටින්නේ. මොකද දැන් සමහර වෙලාවට බුද්ධිගයි මෙහෙම දෙයක් තියෙනවා. මම දන්නේ කොච්චර එකඟ වේද කියන්නේ. දැන් අපිට සමහරලාට ඩිලිවරි එකේදී වෙන එකක් කියවුණත් අරකම කිව්වොත් ඒකේ වෙනමම හැඩයක් තියෙනවා ඒ කතාවේ. ඒක රහය. ඒක දැන් ඔයාලා දැන් පුරුදු කරන්න ඕනේ. හැඩේ ඒ ඩයලොග් ඩිලිවරි එක ඒ තියෙන ලියලා තියෙන ස්ටයිල් එකත් එක්ක ඔටෝමැටිකලි හැදෙනවා. රයිට්. කොහමරි පේනවනේ මා ඩ්‍රාමා එකේ අය මෙන්ඩලින් එකක් තිබුණත් සිං කරනවා. ඉතින් මා ඩ්‍රාමා එක නරඹන එක ඔබ සතු යුතුයකමක් සහ ඔයාලට හොඳ දෙයක් වේවි මා ඩ්‍රාමා එක නරඹනකොට. ඒ හින්දා අද ඉඳන්ම මා ඩ්‍රාමා එක නරඹලා කවුරුත් නැත්නම් අද ඉඳන් මේ 202 ඉඳන් පටන් ගමු. 200 කියන්නේ වැඩි ගාණක් නෙවෙයි. රයිට්. ඇයි මොකද ඔය දෙන්නට කතා අපි මා නාට්‍ය කරගෙන ඉන්නොත් ඔයගොල්ලෝ අහගෙන ඉන්නේ නැද්ද? නෑ ඉතින් රයිට් මල්ලි අපිට කියන්න සනිරු කොහමද ඔයා මේ මැන්ඩලින් එක පුරුදුනේ? ඔය පොඩි කාලේ ඉඳලා මේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා කොහෙද පාසල? කොළඹ රාජකීය විද්‍යාලේ.
පොඩි කාලේ ඉඳලම ග්‍රේඩ් 5 වලදී වගේ තමයි පටන් ගත්තේ මැන්ඩලින් ප්ලේ කරන්න. ඊට පස්සේ විශාරද එක්සෑම්ස් කරේ ගිටාර් එකෙන්. දැන් කයි කවද කරේ? ඉස්කෝලේ මම සර්ගෙන ලයනල් බණ්ඩාර සර් ගාව කරේ. ඉතින් ඊට පස්සේ දැන් සංගීත නිපුන් එක්සෑම් එකට ඒ කියන්නේ ශරදරත් වඩා ටිකක් එහාට ගිහිල්ලා ඉගෙන ගන්න. ඉතින් ගිටාර් එකෙන් මේ දවස්වල ඒක එක්සෑම් වැඩ කටයුතුත් කරනවා. හොඳයි. තාත්තා රණවිරුවෙක්. තාත්තා ගැන පොඩ්ඩක් මතක් කරමු තාත්තාගේ නම කියලා. අනිවාර්යෙන් ජානක රත්නසේකර තාත්තා. ඉතින් අම්මා හිමා. යුද හමුදාවේ තාත්තාගේ නිලතලය මොකද්ද? ඔව් බ්‍රිගේඩියර්. බ්‍රිගේඩියර්. අම්මා ගැන මම සඳහන් කරන්න තව දාලේයි. අම්මා කලිම ගෙදර. හිමාලි රත්නසේකර. රයිට්. හොඳයි මේ තව අපි ලස්සන වැඩක් කරනවා නේද? තව පොඩි වෙලාවකින්. මොකද්ද කරන්න ඉන්නේ? අපේ ආදරණීය රසික රසිකාවියන්ට කියන්නේ? මාෂප්. බයිලා මෑෂප් එකක් ප්ලේ කරන්න ඉන්නවා. ඉතින් පොඩි ඇඩ්ලිප් පාර්ට් එකකුත් එක්ක ඉතින් අලුත් වැඩක් බලමු. right thank you බොහොම දක්ෂයි. අපේ මා නාට්‍ය උපහාරය ඔන්න අපේ ආදරණීය සහෝදරයට ලැබුණා. ඉතින් සනිරු ඔයාගේ ගමන අතිශයින්ම සාර්ථක වේවා. මම හිතන්නේ අපේ යුතුයකමක් තමයි මෙවැනි දක්ෂයන් රටට හඳුන්වා දීම. ඉතින් හඳුන්වා දෙන්නට කලින් තවත් පොඩි වැඩක් තියෙනවා. ඔයාලට අද වාසනාවන්ත දවසක ආවේ. මොකද ශ්‍රී ලාංකීය රසකැවිලි හා බිස්කට් කර්මාන්තයේ දැවැන්ත නමක් දිනාගෙන සිටින උස්වත්ත සන්නාමය කවුරුත් දන්නවනේ. උස්වත්ත කියන්නේ ඉතින් අය කතා කරන්න දෙයක් නැහැ. හැදුවත් ප්‍රොඩක්ට් එකත් පුදුම රසයි. එහෙමනේ? නැත්තම් කියන්න දෙන්නේ නැහැ. කොච්චර කාලයක් අවුරුදු 70ක පාරිභෝගික විශ්වාසය දිනාගත් සන්නාමයක් ලෙස උස්වත්ත ලංකාව විතරක් නෙමෙයි ලෝකේ පුරාම ඔවුන්ගේ ප්‍රොඩක්ට් යනවා. ඉතින් මම හිතන්නේ ඒ වගේම මේ මන්නා කැකරු කියන නිෂ්පාදනය අද වෙනට ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකේ බොහෝ රටවල ඉතාමත් ජනප්‍රිය නිෂ්පාදනයක් වී තිබෙනවා. මන්නා අමතක වෙන්නේ නැහැ. කන්න බහිතෙනවා. කන්න බහිතෙන්නේ නැහැ. කෑවම තමයි රස දැනෙන්නේ. ඉතින් උස්වත්ත බිස්කට් රස ගුණ එකට උස්වත්ත බිස්කට් රස ගුණ දෙකම එකට තමයි තිබෙන්නේ. ඉතින් අපේ මා ඩ්‍රාමා එක වෙනුවෙන්ම ඔවුන් අපිට තෑගි ටිකක් එවලා තියෙන උස්වත්ත විසින් මේ මම හිතන්නේ ගොඩාක් දේවල් ඔයාලා රස ගෙදර ගිහිල්ලා බලන්න කොච්චර දේවල් තියෙනවද කියලා උත්සත්ත වෙතින් ඔයාලට දීලා මා එකට මෙන්න ඔයාලා සියලු දෙනාටම තියෙනවා මම දෙන්න ඕනේ නැහැ මේනක මල්ලි මෙන්න ඔයාලටත් right thank you sir එහෙනම් thank you sir right මම හිතනවා මේ සර්ප්‍රයිස් එක මම හිතන්නේ මේ බ්‍රේක් එකෙන් පස්සේ ඒ සර්ප්‍රයිස් එක අපිට ගන්නට පුළුවන් වෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා. බලමු කොහොමද වෙන්නේ කියලා. ඉතාමත් ඉක්මනින්ම බ්‍රේක් එකක් අරන් අපි එන්නම්. අපි තේජාන්ලා ගෙවල් පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා ඒ අවට මිනිස්සෙක් පොඩ්ඩක් කතා කරලෙමු. ඕකි ඔය පන්නන්නේ උඹේ ඇඟේ පතේ තියෙන ජෝර් එකටයි සල්ලි පස්සෙයි බං. ඕම ගියොත් අන්තිමට වෙන්නේ උඹේම පරිස්සමට උඹේ අතින් ඒකි මැරෙන එක. අපි උන්ට තේරුම් කරනවා මිස්. නයා මලාට නයි පැටවු මලේ නෑකි. මා ඩ්‍රාමායකට කොටස් 200 පිරිමි නිමිත්තෙන් අද කරන විශේෂ වැඩසටහන තමයි මා නාට්‍යයේ ගියවතාවේ පැමිණි නැති ආදරණීය රංගන ශිල්පීන් එක්ක තමයි අද වැඩසටහන අපි විශේෂ වැඩසටහනක් විදිහට මේ වැඩසටහන අපි ආරම්භ කළ මේ දියත් කරගෙන යන්නේ. ඉතින් මේ බොහොම දක්ෂම ටීම් එකක් තමයි අපිට මෙවර ඉරේෂ් ලොකු බණ්ඩාර සහෝදරයා අධ්‍යක්ෂකතුමා අපිට එවලා තියෙන්නේ. ඉතින් ඒ අතරින් අපේ මේ දක්ෂ රංගන බය වෙලා වගේ ඉන්නේ. ඔයා ගැන කියන්නේ මේ දක්ෂ රංගන ශිල්පිනිය ගැන අපිට අමතක කරන්න බෑ අංජලි නංගිගේ වීඩියෝ ක්ලිප් එකක් අපි නරඹන්න තමයි සූදානම් වන්නේ. ඊට කලින් අපිට කියන්න කොහොමද ඔබට කවුද මහත් සහෝදරයාද කතා කරේ එහෙම නැත්නම් ඉරේෂ් සහෝදරයාද ඔයාලට කතා කරේ මේ ඩ්‍රාමා එකට එකතු වන්නට කියලා. කිව්වා ඉරේෂ් ලොකු බණ්ඩාරත් එක්ක වැඩ කරන්න බොහොම ආසාවෙන් පිපාසයෙන් හිටියයි කියලා.
ඔව් ඉරේෂාත් එක්ක වැඩ කරන්න හරිය කැමැත්තෙන් හිටියා. නමුත් ඊට පස්සේ එහෙම අවස්ථාවක් හම්බුනේ නැහැ. ඔහුගේ නිර්මාණයකට දායක වෙන්න. ඊට පස්සේ කොහොම හරි මායකට කතා කරනකොට ඉරේෂා තමයි කතා කරේ. හැබැයි මහේෂ් අයියා, ඉරේෂ් අයියා ඇතුළු හැමෝම එකතු වෙලා තමයි අපිව තෝරගෙන තියෙන්නේ. ඉතින් මම අර අයියා කිව්වාගේ මේකප් ටෙස්ට් එකකට ගියා. ඊට පස්සේ ලීලාවතී විදිහට මේකප් කරලා ඉතින් නියම ලීලාවතී අපේ. ඇත්තටම මේ මනුකව මතක් කරන්න ඕන ඔහුගේ දක්ෂ වේශ නිරූපණය. මේ මාව ලීලාවතී කරන්න ගොඩක් සපෝට් එකක් මේ උදව්වක් වුණා. ඉතින් ඒ විදිහට මට චරිතය මෙයා කියන ගොඩක් මහන්සිුන් නැහැ කියලා. මහන්සිුන් නැහැ කියලා. මෙයා කොහොමද එහෙම තමයි කියන්නේ. ඉතින් ඒ විදිහට තමයි මම චරිතයට දායක වෙන්නේ. ඉතින් ලීලාවතී කියන්නේ මම ගොඩක් ආසාවෙන් කරන ලස්සන චරිතයක්. අපි එන පොඩි ක්ලිප් එකක් නරඹමු. මලමිනියක් පෙට්ටියෙන් නැගිටලා වගේ මම බය වුණා. ඉන්න තත්ත්වෙ මොක වුණත් කිව්ව කතාව නම් මසුර. ඉනා වෙනකොට ටිකක් අපේ කොල්ලත් වගේ තෝගේ අම්මද මල්ලිද කියලා මට වෙනසක් නැහැ. තම්මෝ අද බම් මෙතන මේ වෙන්නේ මේ කොහෙද ඉන්නේ කියලාත් මතක නැහැ. දැන් එතකොට ඔය ලෙස්ලි කියන මිනිස්සයාට මේ ළමයාත් එක්ක තියෙන පළීලව්ව මොකද්ද පුතේ? එදිරි මාන්නයාගේ තාත්තර ගහලා තින්නේ ලෙස්ලි දම්බලානේ අම්මා. ඔය මුඩ්ලියර්වත්තේ පළීලව්වට ඔව් ඔව්. දැන් එතකොට ඒකට පලිදාරන ජෙරාඩ් ඉස්සර උනේ ඔයා එකීමටද පුතේ? චමත්ක එක දන්නේ නෑ අම්මා නෑ. එයාගේ වැඩත් හොඳ නෑ පුතේ, කටත් හොඳ නෑ. බොහොම දක්ෂන්දමෙන් ඔබ රංගනයේ නිරත වෙනවා. මොකද කියන්නේ අපේ අංජලි සහෝදරියගේ රඟපෑම ගැන ඔක්කොමනේ. ඒක නම් අපි ඉස්සර අපි කොහොමත් කතා වුණා. ඒක කොහොම කියන්නේ ඒ කැරක්ටර් චේන්ජ් එක නම් මරුනේ. එයාගේ ඒ කියන්නේ ඩයලොග් ඩෙලිවරි එක පොඩි ටෙමිල් ඇක්සන්ට් එක වගේ එහෙමත් තියෙනවා. ඒක වෙනම එකක්. අංජලිගේ මෙච්චර කාලයක් මම ආශ්‍රය කරන අපි යාළුවෝ දැන් අවුරුදු 15කට විතර ගිටුවේ. ඒ වුණාට කවදාවත් එහෙම එකක් දැක්කේ නැහැ. මොකද එකම චරිතයක් ඇතුලේ ඒ චරිතය වෙනස් වෙනවා. මොකද ඉරේෂායක් මේ මහේෂ් අයියා ඉරේෂ් අයිලා ඇතුළු ඒගොල්ලෝ මේ චරිත ඒකාකාරී වෙන්න දෙන්නේ නැතුව මහේෂ් අයියා ඒ චරිත වෙනස් කරනවා. අපි හැමෝගෙම ඒකාකාරී වෙන්න දෙන්නේ නැහැ. චරිත විටින් විට ප්‍රේක්ෂකයන්ට ඒක කම්මැලි වෙන්නේ නැති වෙන සහ අපි සතුටු වෙන්න ඕනේ ඔක්කොම කලින්. ඉතින් අපිත් හරි ඒ කියන්නේ ඒ රංගනය ඇතුලේ අපි තෘප්තිමත්. ඒ විදිහට චරිත වෙනස් කරමින් චරිතය හොඳට නිර්මාණය කරනවා අපි වෙනුවෙන්. එහෙමයි වෙන්නේ නේ. මට කතා විලාසේ අංජලි විසින්ම නිර්මාණය කරගත්ත නැහැ. මට ඇත්තටම මේ මහේෂ් අයියා කිව්වා දැනුවත් කරා මේක වෙනස් කරගන්න. මොකද වැල්ලබඩ ප්‍රදේශයක ජීවත් වෙන කාන්තාවක් ලීලාවතී කියන්නේ. ඉතින් එතකොට පොඩ්ඩක් අපි වෙනසකට යමුද කියලා මගෙන් ඇහුවා මුලින් මේක කරන්න පුළුවන්ද කියලා. ඉතින් මම අර අපි මේකප් ටෙස්ට් එකක් එක්ක වොයිස් එකක් යවුවා. ඒකෙන් පස්සේ තමයි ওই විදිහට ලීලාවතී ලැබුණේ. හොඳයි. දැන් ඔය තුන්දෙනාගේ වැඩ කටයුතු තමයි නරඹන්න තියෙන්නේ. ඒවත් ඉතින් අපි නරඹනවා විටින් විට. ඉතින් දැන් මම හිතනවා මේ අර නිෂ්පාදකතුමා කිව්වා තව ටිකක් වෙලා යනකොට මේ අපි මේ විරාමයක් ගන්න මත්තෙන්ම අර සර්ප්‍රයිස් එක මේ පොඩි වෙලාවකීම ලැබෙනවායි කියන.
සංගීත ගන්න මම අහන මොකද්ද කියලා. කියන්නේ නැහැ. ඔයාලට කියන්නෙත් නැහැ. කාටවත් කියන්නේ නැහැ. බලන්න මොකද්ද වෙන්නේ කියන එක. හිතා ගන්න බැරි දෙයක් තමයි වෙන්නේ. ඒ කියන්නේ මම හිතනවා රසික රසිකාවියන්ටත් ඒක පුදුම හිතේ. ඒ කියන්නේ සමහරක් වෙලාවට ඔව් එතනිය කියන්න ඕනේ නැහැ. කියවෙන්න පුළුවන් මට. කියවෙන්න පුළුවන්. ඉවරනවා වගේ කියලා එකක් එම් කියන්න එපා. සමහරට සමහරට ඒකත් දැනගන්න පුළුවන් වෙයි. ඒකත් දැනගන්න පුළුවන් වෙයි නේද? මේ අපි පස්සේ ජන කවියක් හරි මොකක් හරි කියනවා. අනේ කරමු. නැත්තම් ඔයා නිකන් ඒ රන් වල බලකය නෑ වගේ නිකන් අපිට දැනෙනවා. නේද මල්ලි? දිනේෂ් මල්ලි. එමුදයි නේ? සීමයිද? නෑ කෝඩ් එකත් ලෑස්ති කරේ. නෑ එහෙම කරමු. මම ඩාන්සින්. දැන් ලස්සන ඩාන්ස් එකක් පස්සේ මා නාට්‍ය වෙනුවෙන් මේ නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් ඔයා විතරක් අපි ලස්සන මියුසික් එකක් ප්ලේ කරනවා. හරිද? ඔයා විතරක් එහෙම කරනවා. හැමදාම ඔය වගේ. ඉතින් දක්ෂයින්ට මෙතන ඇවිල්ලා තෝ තැන්නක්. හරිද? බච්චේ දරුණු වෙන්නේ නෑනේ. පොඩ්ඩක් එහෙම හිටපු ගමන් ඒ ටික පොඩි සිංහලයක් දෙයක් කතා කරන්නේ නැත්තම් හිතන්නේ අපි මේ මුකුත් පොතක් පතක්වත් කියවන්නේ නැහැ. නේද? පොඩි දෙනෙක්ගේ ඩාන්ස් එකක් දැම්ම තනිව මා කියලා. අම්මෝ. තනිව මා. එහෙමද? එහෙනම් මා නාට්‍යයේ තීම් සෝන් එක අඬන්න පුළුවන්ද අයියේ? අඬන්න තමයි වෙන්නේ. අර අඬන ටික වදිද? ඇයි මෙයා රංගපානවා අපි අඬනවා ඒ සින්දුව අහලා. නෑ හරි මේක ඇත්තටම අපි මේ මං හිතන අපේ ආදරණීය රසික රසිකාවියන් වෙනුවෙන් සචින් දිනනාගේ තා පොඩි වෙලාවකින් කොහොම ලස්සන ඒකපුද්ගල නර්තනයක් ඉදිරිපත් කරනවා ඇත. නැත්තම් වෙන්නේ මොකක්ද දන්නවද? මා නාට්‍ය බලන අය ඔයාගේ සීන්ස් වලට වෙන channel එකක් දැම්මොත් මට දුකයි. මම අඬන කෙනෙක් කරන්නේ. ඉතින් හමන්නේ ඔයාගේ ඒක වැඩි වෙනවා. සතුටු කරන්නේ. සතුටු කරමු. රයිට්. අපි තවත් ලස්සන ගීතයකට යමු. මං හිතන්නේ දැන් පොඩ්ඩ අර වැඩේ ලෑස්ති වෙනවා. මගේ ආදරණීය රසික රසිකාවියන් සූදානමින් සිටින්න මිස් කරගන්න එපා. මට දැන් ඒ පොඩි සාම්පලයක් මං දැක්කා. ඔව් ඒ කියන්නේ ගෙදරක් හදනවා නම් දැන් නිකන් බිත්ති ටිකක් බැඳගෙන යනවා වගේ ඔය බිත්ති දැන් ෆවුන්ඩේෂන් ඉවරයි. ඔයාලා දැක්කේ නෑ ෆවුන්ඩේෂන් කපල ඉවරයි. මම දැක්කා ඒක. දැන් පොඩ්ඩ එහෙම එකක් වෙනවා. බලමු මොකද්ද වෙන්නේ කවුද මෙතෙන්ට එන්නේ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. කමන්නේ අපි තවත් ලස්සන ක්ලිප් එකකට ගියා නම් හොඳයි කියලා මට හිතෙනවා නේද තරිදු මල්ලි. එතකොට මම හිතන්නේ අපිට ඒ ඉතුරු වැඩ ටික ලෑස්ති කරගන්න ලේසි. අපේ මේනුක සහෝදරයා සින්දුවක් රයිට් අපි එහෙනම් ඔය දෙන්නගේ යුග ගීයකට ගියා නම් හොඳයි කියලා තමයි. කාගේද මල්ලි? බටු නේ ක්ලිප් එක නරඹලා ඉඳමු රයිට්. දෙන්න අතරයි හොඳ එකමක් තිබිලා. ඒ දොර දැක්කට පස්සේ වෙනස් වෙන જાතිය කෙල්ලෙක් නෙවෙයි චමත්කා. මෙතන තියෙන්නේ වෙන මොකක් හරි ප්‍රශ්නයක්. හරි. ගේ දොර පැත්තකින් දාන්නකෝ. මේ මොන පිස්සු මරගාතයක්ද? කෝල් කරන්න චමත්කා පොලිසියට. ගෙට ඇවිල්ලා මෙහෙම ගහන්න බු මැරෙවා කියන. මේ ගෑනුද? ඔයද යන්නේ කියලා අහලා වැඩක් නැහනේ. දෙන්නම හරියට උත්තරයක් දෙන්නේ නැහැ. මාත් මේක කියන්නේ කියා විතරයි. ඔය කියන විදිහට ලෙස්ලි ඉන්නේ රෝද පුටුවේ නම්. එමිනියා කොහොමද අන්න මේනුක අපේ සහෝදරයාගේ බොහොම දක්ෂ රංගපෑම අපි දුටුවා. කොහොමද මේ චරිතය ඔබට සාධාරණයක් කරන්නට ලැබුණේ? මට ඇත්තටම ආරාධනා කරේ මේ චරිතයට ඉරේෂ් ලොකු බණ්ඩාර අයියා. මම තමයි ඉරේෂ් අයියා කතා කරේ. ඉරේෂ් අයියත් එක්ක මම අර පොඩි කෑලි වල රංගපාන කාලේ 2010 විතර යත් එක්ක කලින් එක නාට්‍යයක රංගපාලා තිබ්බා. ඊට කියන්නේ එතකොට අවුරුදු 15කට පස්සේ තමයි ඉරේෂ් අයියා මට කතා කරන්නේ මේ වැඩේට. එතකොට අර අංජලි කිව්වා වගේ මේකප් ටෙස්ට් එකක් කරලා මම හිතන්නේ මහේෂ් අයියාත් එතකොට බලලා ඒක කරලා ඕකේ කරලා මේ චරිතයට ආවේ. චරිත ගැන විශේෂයෙන් කියන්න ඕනේ මේ කියන්නේ මුලදිම පටන් ගත්තම මගේ බිරිඳට හිටිය නයනා කුමාරි නයනා අක්කා විශේෂයෙන් මතක් කරන්න ඕනේ නයනා අක්කගෙන් මට ලැබිච්ච සපෝට් එක ජයශාන්තගේ චරිතය ගොඩනගා ගන්න. ඒ වගේම තමයි ගීත්මා බණ්ඩාර චමත්කා දුවගේ. ඒතොර මේ පවුල් සංස්ථාව ඇතුලේ පවුල ගැන කතා කරන්න මේ චරිතය කතා. ඊට පස්සේ ලතිකාගේ නංගි ඇවිල්ලා ඉන්න ආශිකා මතසිංහ දැන් ආශිකා ගෙනුත් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා.
මේ ඔක්කොම එකතු වුණාම තමයි මේ වගේ ලස්සනට චරිතයක් නිරූපණය කරන්නට, චරිතයක් සමාරෝපණය කරන්නට, චරිතයකට ආරූඪ වන්නට හැකියාව ලැබිලා තියෙන්නේ. සරම කවුද දුන්නේ? මේ සරමත් එක්ක ප්‍රශ්නයක් තියෙනව නේද? සරම දුන්නේ මගේ දුව චමත්කා මද්දුම බණ්ඩාර. චමත්කා මද්දුම බණ්ඩාර. ගිබ්බ බණ්ඩාර යාගේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ජෙඩා. ඒකේ සරමත් තමයි මේක. මගේ මම වෙලන්දැන්නීමකට මම ගිහිල්ලා තියෙන්නේ. ඒක අපේ මාකටිං එකේ වටේට කතා කරයි. ඒක රෙකමන්ඩ්. දක්ෂ අය ඉන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි අපේ වැඩසටහන අපි ඇත්තටම ගොඩක් වෙලාවට ගෙන්නන්නේ ඇත්තටම දක්ෂ අය. බොරු දක්ෂ අය, ෆේක් අය නෙවෙයි. ඉතින් ඔයාලා ආවම මේ වැඩසටහන බොහොම එළියට යනවා. මොකද බොහොම දීප්තිමත්ව ගලාගෙන යනවා. ඒකට හේතුව ඔයාලා හැම දෙයකටම සසරංග මල්ලි දක්ෂයි. දැන් බලන්න කකුලක් කැඩිච්ච කෙනෙක් කරන වැඩක්ද අර කරේ. දැන් හෙට ගිහිල්ලා අයියා අපි ඔක්කොම ගැනම අපේ දක්ෂතාවයන් ගැන කියනවනේ. දැන් මේ ළඟදී අයියා මම වැඩක් කරනවා. ඒකෙත් ඇත්තටම අයියා පුදුමාකාර දක්ෂ විදිහට චරිත කරනවා. ඉදිරියට එන්න තියෙන ටෙලිග්‍රාම එක. දැන් අපි හැමෝම අගයනවා, අපි ගැන කියනවා. ඒ වගේම මම අයියත් එක්ක රංගනින් දායක වුණා. ඒ හන්ද මම දන්නවා එයා ඒ චරිතය හොඳටම කරා. නෑ හස්බන්ඩ් නෙවෙයි. නමුත් ඒ බම්බලේ රෙකෝඩ් එක කඩයිද කියලා. අපේ තීක්ෂණ මල්ලි නේද? අපේ බොහොම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. මම හිතන්නේ අපේ නාලිකාවේද මම ගොඩක් වෙලා මේ යන තත්ත්වයක් තමයි තියෙන්නේ. දන්නේ නැහැ කොහෙ ගියත් අපි කොහෙ ගියත් වැඩේ හොඳයි. thank you අයම කිව්වට. බුද්ධි කිව්වා වගේ අර කකුලේ අමාරුව නැත්තේ නෑ තියෙනවා. බුද්ධි ඇත්තටම අර අපි වැඩකට ගිහාම අපි හරි එකතුයි. අපිට අපි මැරෙන්න අර කියන්නේ මැරෙන්න හරි ඉන්නවා වගේ එකක් තියෙන්නේ. එතකොට එහෙම තියෙන දැන් ඔයත් ඉතින් බොක්කනේ. ඒ කාලේ ඉඳන් අර දැන් අවුරුදු ගාණක් අපි හම්බුනේ නැති වුණාට මෙතනට ආවම අපි ආගන්තුක නැහැ. දැන් අපි ඒක තමයි මේ මායිකෙත් මේ ස්ප්‍රීට් එක. ඒ දක්ෂයෝ ටිකක් එකතු වෙලා දැන් සචින්තනි මට මගේ දුව විදිහ සචින්තනිගේ හිත කැඩුවා. සචින්තනි ඔයා සින්දුව කරන ඩාන්ස් කරනකොට කොච්චර සතුටින්ද හිටියේ කියලා. සචින්තනි ඔයා සචින්තනිගේ හිත කැඩුවා. සචින්තනි වගේ කකුල කැඩුවා. එන්න බැලන්ස් වෙලා තියෙන්නේ. සචි කියන අම්මෝ ලොකු දෙයක්. ඒ කියන්නේ කකුල හොඳයි නේද? යකිට ඩාන්ස් කරන්න පුළුවන් කියන්නේ කියලා එහෙම හිටියේ. මේ හරියට කියනවා අමාරු වෙන්න නැතුවේ. සචින්තනි නම් ඇත්තටම මේ මම කියනවා අපේ ආදරණීය රසික රසිකාවියන්ට දැන් අපි ගොඩක් දේවල් මේ ලෑස්ති කරා යනවනේ. දැන් මේ සර්ප්‍රයිස් එක මේ ඔන්න මෙන්න අත ළඟ. හරිද? මේ සමහරට මේ වීඩියෝ ක්ලිප් එකෙන් පස්සේ ඒ දේත් වෙයි. ඊට පස්සේ අපේ මේ මෙන්ඩලින් ප්ලේ කරන අපේ ආදරණීය සනිරු මල්ලිත් එක්ක තව බොහොම ලස්සන වැඩකුත් තියෙනවා. ඒටත් පස්සේ අපේ ආදරණීය සචින්තනි නංගී තනියම බොහොම ලස්සන පොඩි කාම් සෝන් එකකට ලස්සන කාම් ඩාන්ස් එකක් දාන්නට ඇය දැන් මේ පොඩි වෙලාවකට කලින් මාත් එක්ක ඇග්‍රීමන්ට් එකකට ආවා. ඒක ඕකේ වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා කැමති උනේ ඒක. සචින්තනි කැමති උනේ. රයිට් අපි නම් ඩ්‍රාමා එකෙත් සචින්තනි නංගීගම ක්ලිප් එකක් නරඹමු. ලොබෝයියා ගැන A to Z දන්න එකෙක් මිස්. ඒ කොල්ලා එදා මගෙන් ඔය කෝල් එක ගත්තේ ඔය මෝරවැල්ලේ ජෙරාඩ් කියන මනුස්සයාටනේ. කවිනි දැන් ඉන්නේ රන්දිකව මරලා හරි දරුවත් තරම් ඔයා ළඟට එන තත්ත්වෙක. උඹලගේ කවුරු හරි මම මේ ගෙවන ජීවිතේට පිළිහැරයක් හරි කරදරයක් හරි කරන්න ඕවොත් මං එකෙක්වත් ඉතුරු කරන්නේ නැහැ. ඔයාගේ එහෙම අල්ලන්න හොරයක් නැති එකේ ඔයා මොකටද කලබල වෙන්නේ? අතේ ඉන්නකම් ඉරිල්ලි වහන අත්ත හොයාගන්න බෑ බා. ඒක දැනගන්න ඕන නම් එයාට පියඹලා යන්න අතාරින්න. මට සර්වර් 8 මීටර ඒක කොහෙද මන්දා? පාතාල වෙච්ච උඹලා දන්නේ නැති ඒවා වයිට් කාලේ වෙච්ච මේගොල්ලෝ දන්නවා. මට එයාගේ අම්මට වගේ සලකද්දි මට අපේ මාත්‍යාවක් දැනෙන්නේ මගේ දරුවෙක් ගානට. චමත්කා මද්දුම බණ්ඩාර. අකරන මතක නැතුව ඇත. ඒක පෙනුම මාව තනියයි අතීතයට අරන් යනවා සර්. මිනිත් එයාගේ ඇත්තම්ම හොයාගෙන එන්න ඇති. ඔය ඉන්නේ මනුස්සයා. මගේ හැඟීම් වලට අනුව මේ ඉන්න වාගේ දරුවෙක්. දරුවෝ
මේ කොහෙදනේ ඔක්කොම ගියා මාව දාලා. මේ කවුරුත් නැහැ. මංජු පෙන්නන්න මේ කවුරුත් නැහැ. මේ බලන්න ඔක්කොම ගියා. මේ සර්ප්‍රයිස් එක මේකද කියලා මට දැන් සැකයි. නෑ. සර්ප්‍රයිස් එකට තමයි මේ සූදානම් වන්නේ. අපි කතා කරා ඩ්‍රාමා එක ගැන ගොඩාක් දේවල් කතා කරනකොට ඔක්කොම බලන්න නැති කවුද මේ ඩ්‍රාමා එකේ අධ්‍යක්ෂකවරයා. ඉරේෂ් කියනවා. ඉරේෂ් ඇත්තටම මැකිලා ගිහිල්ලා නෑ. ඉරේෂ් මෙතෙන්ද ඇවිල්ලා ඉන්නවා. ඉරේෂ් එක්කගෙන තම කට්ටියම ගිහිල්ලා තියෙන්නේ. මෙන්න එන්න අපේ මා ඩ්‍රාමා එකේ අධ්‍යක්ෂකවරයා, නිර්මාණ අධ්‍යක්ෂක අපේ ආදරණීය ඉරේෂ් සහෝදරයා. එහෙනම් ජය වේවා ඔයාට. මනමාලයා පෝරුවට එක්කම ඒකනේ නේද? කට්ටියම ගිහිල්ලා එක්කන් ආවා. අපි ඉතින් මේ ඔයා එනකන් තමයි වැඩේ ඇදගෙන ගියේ. ඉතින් ෂූටින් උත් ඉවර කරලා කොහොම හරි අපේ හිත ඉල්ලන තරු වෙනුවෙන් ආවා. ඔයා මීට කලිනුත් ආවා. ඩ්‍රාමා එකේට කොටස් 200යි. හරියට කිව්වලු 201යි. බොහොම ලස්සන කේක් එකකුත් ඔයා අරන් තමා ආවේ. හිස් අතින් නෙවෙයි ඇවිල්ලා ඉන්නේ. අපිට මේ මොකක්ද දාලා තියෙන්නේ? තනිව රයිට්. බොහොම ලස්සනයි මා. ඩ්‍රාමා එක වගේම කේක් එකත් ලස්සනයි. මේ කේක් එක වගේම මෙයත් ලස්සනයි. කේක් එක වගේම ඔයත් ලස්සනයි. අපේ එහා පැත්තෙන් ඔයා තනියම ඇවිල්ලා නෑ මේ බුද්ධි එයා තමයි චෙක් ටික හරියට දෙනවා නේද? ගොඩාක් ටෙලිනාට්‍ය වල පොළු තමයි වදින්නේ. මේක එහෙම නෑ නේ. පස්සේ දාන්නම් කියනවා නේද? එහෙම නෑ නේ? නෑ. ටක් ගාලා වෙලාවට සල්ලි ටික දෙනවා. ඒක ගොඩාක් වටිනවා. නැත්නම් ගොඩාක් නාට්‍ය වල මේ ප්‍රශ්නේ දානවා කියනවා ඒගොල්ලන් දාන්නේ නැහැ. ඊට පස්සේ අපි ඒගොල්ලන්ගෙන් ණයක් ගන්නවා වගේ ඒගොල්ලන්ට කෝල් කරනවා. අපි නිකන් අපිට ගන්න තියෙනවා නම් සෑහෙන ගාණක් ඒ ළඟට වෙනකන් වගේ කෝල් ටෙලිෆෝන් බිල ගියාට පස්සේ ඒ මිනිස්සු අපිට සල්ලි දානවා. ඒ දැම්මට පස්සේ ඒකේ ටෙලිෆෝන් බිල අපි ඒකෙන් ගෙවනවා. රයිට්. මොකද කියන්න තියෙන්නේ මා ඩ්‍රාමා එක ගැන? මා ඩ්‍රාමා එක ඉතින් ඒගොල්ලන්ගේ ශක්තිය තමයි අපේ මයික් ළඟට ශිල්පීන්ගේ ශක්තිය තමයි තියෙන්නේ මා ඩ්‍රාමා එකේ. අපි ඉතින් මෙච්චර දුර එන්න ඒගොල්ලන්ගේ ශක්තිය හින්දා තමයි ආවේ. අපි තව ඉන්නවා ප්‍රොඩක්ෂන් ක්‍රූ එකක් මෙතන පේන්නේ නැති අය. එඩිටර්ස්ලා ඉන්නවා. විශේෂයෙන් මහේෂ් අයියා. නිෂ්පාදනයේ පැත්තෙන් ඉතින් අපි ඔක්කොමගේම ශක්තියත් එක්ක තමයි යන්නේ. මේ ශක්තියත් එක්ක ඔයාලට ස්වර්ණවාහිනිය අපෙන් ලැබෙන ශක්තිය කොහොමද? පට්ට මොකද අපි උගත් ප්‍රොමෝෂන් අපි BTS ඒවත් එක්ක අපේ ප්‍රේක්ෂකයෝ හුඟක් අපේ එවෙලේ ඒ කියන්නේ එවෙලේ නාට්‍ය යන වෙලාවෙ තමයි හුඟක් අය බලන්නේ. අනේකයි දැන් අපි ඔයා විශ්වාස කරනවද අපි සාමාන්‍යයෙන් ඉස්සරහට අපි තරිදු මල්ලිලා අපි ප්ලෑන් කරනවා වැඩසටහන් 5ක් 6ක් විතර ඉස්සරහට ප්ලෑන් කරනවා. දැන් මේ අද කරන්න තිබුණු එක නෙවෙයි මේ. ඔයාලා වෙනුවෙන් අපේ ආදරණීය ශිල්පීන් එක්ක කතා කරලා ඒ වැඩසටහන පොඩ්ඩක් ඈතට දාලා තමයි ස්වර්ණවාහිනී අපි මාට සලකන්නේ එහෙමයි. එහෙමනම් ඔයාට දැන් එහෙමනම් අර සියලුම රංගන ශිල්පිනියන් වෙනුවෙන් බොහොම ලස්සන රිදම් ප්ලේස් සංගීතයට ලැබෙන මියුසික් එකත් එක්ක කේක් එක කපලා පොඩි කෑල්ලක් අපිට කවන්න. ඔක්කොම කවන්න. රයිට් එන ඔක්කොම එක දෙලක කපන්න. රයිට්. ඒත් එක්කම කියන්න ඕනේ මේ මා නාට්‍යයේ හොඳම රසිකාවියක්ලු මේ කේක් එක හදලා දුන්නේ නේද? කවුද? ආරංචි වුණා මේ අයියා කිව්වා අපිට M Cake Factory එකෙන් තමයි අපිට මේ කේක් එක එවලා තියෙන්නේ. ඉතින් ගොඩක් ස්තුතියි. නාට්‍ය වෙනුවෙන් අපේ. එහෙනම් අපි අපේ ආදරණීය සහෝදරට අපි ආදරණීය සහෝදර ප්‍රාර්ථනා කරනවා මා ඩ්‍රාමා එක 200 නෙවෙයි මෙතන තවත් එක බිඳුවක් එකතු වෙලා
කොටස් 2000 දක්වාම හැමදාමත්ම මානාට්‍ය ස්වර්ණවාහිනියත් එක්ක බැඳේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ඒ දේ ඔයාලට කරන්න පුළුවන්. නාට්‍යක ප්‍රධානම ලක්ෂණය තමයි ගැටුම, නාට්‍යෝචිත අවස්ථාව. ඒක හැමදාම තියෙනවා නම් ඩ්‍රාමා එක බලන්න පුළුවන්. හැමදාම කම්මැලිකමක් ඇති වෙන්නේ නැහැ. හරියට නිකන් ගේට්ටුවේ ඉඳන් ගෙදරට මීටර 100ක් තියෙනවනම් සමහර ටෙලි ඩ්‍රාමා වල ඒ 100ම ඇවිදගෙන එනවා පෙන්නනවා. ඒ වුණොත් නාට්‍ය අපෙන් ඈත් වෙනවා. හැබැයි ස්වර්ණවාහිනිය නාට්‍ය වල එහෙම වෙන්නේ නැහැ. ඉරේෂ් ලොකු බණ්ඩාරගේ නාට්‍ය වල එහෙම වෙන්නේත් නැහැ. මහෙත් රත්සර අපේ සහෝදර ලියන ඩ්‍රාමා වල එහෙම වෙන්නේත් නැහැ. ඒකින්ද 2000 ටාගට් එකට අපිට යන්නට පුළුවන්. දැන් ඊට කලින් පොඩි විරාමයකට අපිට යන්නත් පුළුවන්. මෙවැනි ගීත අපි සමාජගත කළ යුතුයි. මෙවැනි නිර්මාණ නේද ශෂිමල්ලි? ඉතින් මම හිතනවා ඔබ හොඳ තෝරා ගැනීමකට ලක් කරගෙන තියෙනවා. ඒ ශාන්ති වෙන මාවත් ඒ ගීතේ කොටසකට පත් කරපගෙන ලක් කරා. ඔක්කොම ලක් මම දන්න බුදුකේ කියන කියලා දන්න නිසා මේ මම දැනක ලස්සනට කියනවා කියලා දන්න නිසා දුන්නා මම. ඒ ගීතයත් එක්ක ඇත්තටම මම වැඩසටහනකදී මමයි මැක්සියයි දෙන්නත් එක්ක මට ඒ ගීතය ගායනා කරන්න වරම් ලැබුණා. ඉතින් මගේ හොඳ පුද්ගලික මිතුරෙක් මැක්සි ජයවීර ගැන අපි ඇත්තටම මේ ඔහුටත් ඇත්තටම ආරාධනය කරන්න ඕනි වෙලාවක අපි වැඩසටහනට එන්නට කියලානේ. ඉතින් මා කොහොමද අපේ ශෂිමල්ලි මට ශෂිරංග මල්ලිගෙන් දැනගන්නට ඕනි මා නාට්‍යයට ඔබට ආරාධනය කරේ කොහොමද? මොකක්ද සිදුවුණු සිද්ධිය? මා ටෙලි නාට්‍යයට මට ඇත්තටම ආරාධනා කරේ මහේෂ් රත්සර මද්දුමාරච්චි. මහේෂ් අයියාගේ මගේ හිතවත්කම මං හිතන්නේ ගොඩනැගෙන්නේ 2008 වසරේ. ඒකට තෝතැන්න තමයි ස්වර්ණවාහිනී ආයතනය. මම එතකොට අපේ තිබ්බා මේ මුළු ලංකාවෙම නිවේදක නිවේදිකාව පාසල් මට්ටමින් තෝරන තරගයක්. මම එතකොට උසස් පෙළ. ඒ තරගයෙන් මට ජයග්‍රහණය කරලා ස්වර්ණාභිමානී කියලා තිබ්බේ ඒ දවස් ටිකේ. අපිට හම්බුණා මේ ට්‍රේනින් වෙන්න channel එකට එන්න. එතකොට උසස් පෙළත් අවසන් හින්දා. ඒ ආවට පස්සේ මම නිවේදකයෙක් විදියට ආවට ට්‍රේන් වෙන්න ස්වර්ණවාහිනී ආයතනයේට මාව වැටුනේ මේ ප්‍රොඩක්ෂන් පැත්තට. ඒ කියන්නේ නිෂ්පාදන සහකරුවෙක් විදියට මට ට්‍රේන් වෙන්න. එතකොට ස්වර්ණවාහිනී ආයතනයේ. එතකොට මේ උදෑසන වැඩසටහන් වල පිටපත් රචනය කළේ මහේෂ් අයියා. ඒ කාලේ. එතකොට මම මහේෂ් අයියාගේ සහායකයෙක් විදිහට ඒ කාලේ වැඩ කටයුතු කරා. 2008 නාට්‍යයක් එනවා පූජනීය ආදරේ කියලා මහේෂ් අයියාගේ. මම ඇහුවා මචං පොඩි වැඩක් තියෙනවා අපි කරමුද කියලා. මම ඒක රංගපාලා තිබුණේ නැහැ. මං කිව්වා හා කියලා. ඊට පස්සේ මහේෂ් අයියා මට ඇත්තටම මගේ ශාස්ත්‍රයේ මට රංගපාන්න මේ ටෙලි නාට්‍ය ගණනාවකට අවස්ථාව ලබා දුන්නේ මහේෂ් අයියා. එතනින් පටන් ගත්තට පස්සේ ඒ ආපු බැඳීමත් එක්ක මෑත කාලේ ජනප්‍රිය වෙච්ච ටෙලි නාට්‍ය කීපයක වගේම මා ටෙලි නාට්‍යයේ වෙනම චරිතයක් තියෙනවා. ඔබ මේක කරපන්. හැබැයි මේ වැඩේ ඇමති කෙනෙක්ගේ චරිතයක් වුණාට පොඩි කමඩියකුත් තියාගෙන යන්න ඕනේ කියලා කිව්වා. ඒක මට පළවෙනි ටිකේ කරගන්න බැරි වුණා. ඊට පස්සේ මම ඉරේෂ් අයියත් එක්කත් කතා කරලා හරි කියලා තියෙනවා ගොඩක් කැමති කරු. මහේෂ් අයියත් එක්කත් කතා කරලා ඊට පස්සේ කොහොම හරි මේ චරිතය පොඩ්ඩක් වෙන තැනකට අරගෙන කරන්න උත්සාහ කරා. ඉතින් මට ඇත්තටම ආරාධනා කළේ මහේෂ් අයියා. ඊට පස්සේ මගේ හොඳ යාළුවෙක් බවට පත් වුණා ඉරේෂ් අයියා. අපි එක ඉස්කෝලේ පාසලේ නමුත් වැඩ කරලා තිබුණේ නැහැ පළවෙනි වැඩේ. දැන් ඉතින් ඒ හිතවත්කමයි ඒ හැම දෙයක්ත් එක්කම ඉතින් හොඳ ෆිට් එකේ වැඩේ කරනවා සෙට් එකට ආවා. විදියට ඉස්සරහට කරන හැම වැඩකම යයින්. ඉන්නවද? නේද අංජනයි බොරුද? හරියට ගන්න හිතෙනවනේ දෙයියනේ. ඒගොල්ලන් නෙවෙයි තවත් ගොඩක් කඩ ගන්න හිතෙනවා. මම ඒක සද්ද නැති විදියට. නෑ ඇත්තම කිව්වේ. ටිකටම ආනේ වැඩ තියෙයි. නෑ මට ස්වර්ණවාහිනිය ගැන කියන්න ඕනේ මේ. ඒකත් ස්වර්ණවාහිනියත් ඉස්සරහ වැඩ වල. නෑ මේ මම තැන ඔයා වින් කරා. මම ගොඩ නැගුණු තැන මං පුංචි කාලේ හිටියේ වෙනම නාලිකාවක. නමුත් මට හැදෙන්න පරිසරය හැදිලා අපි ඉතින් මේ මෙහෙ නෙමෙයි තෝට තිබේ වෙන තැනක. අපිට සෑහෙන්න දැනුමක් ලබා ගන්න මම කියන්නේ ස්වර්ණවාහිනියකින් හැදිච්ච අය ගොඩක් ඉන්නවා. විශේෂයෙන්ම දැනුම පැත්තෙන් ප්‍රොඩක්ෂන් පැත්තෙන් වුණත් පළවෙනියටම තිරේ ඉස්සරහට යන්න නෙමෙයි අපිට අවස්ථාව හම්බුනේ. අපි ස්ටුඩියෝ එකෙන් පිටිපස්සේ කන්සෝල් රූම් එකේ ඉඳගෙන අපි කොහොමද වැඩ කරන්න ඕනි කියන කාරණාවෙන් අපි වැඩ කරා. ඉතින් ස්වර්ණවාහිනිය මතක් කරන්න ඕනේ මේ සතුටු හිතුණාද මේ පරණ අය ගොඩක් අඩුයි. නමුත් මේ ඇත්තටම මතක් කරන්න ඕනේ ඒ කාලේ හිටපු හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපිට උදව් කරපු කෙනෙක්. මේ අත්පොළ සන්නාද ඉවර වෙන්නට කලින් තරිදු මල්ලි කිව්වා වැඩසටහනක ඔබ නැවත වතාවක් නිවේදන කටයුතු සඳහා ගන්නවයි කියලා. ඉතින් ඒ හින්දා ඔයාගේ මේ ක්ලිප් එකකුත් දැම්ම මෙන්න විකාශන කරන්න සූදානම් කරලා තියෙනවා.
යකෝ මන් දැන් උඹට කී පාරක් ගත්තද බං? උඹේ ෆෝන් එක ඕෆ්. ගෙදර ෆෝන් එකට ගන්නවා රින්ග්ස් යනවා කවුරුත් ගන්නෙ නැහැ. යකෝ මම මලත් ඔච්චරයිනේ. මම මැරිලා 7 දවසේ දානේ දාට තමයි පණිවිඩේ හම්බ වෙන්නේ. මොනවද සර් ඔයා මේ කියන කතා? සර් ඔයාමනේ කිව්වේ වැඩේ කරපු පරක්කුවට ෆෝන් ඕෆ් කරන් ගෙදෙට්ටලා හිටහන් කියලා. මම මේ බැරි මතන දැන්වත් ඕන් කරනවා කියලා තමයි මේ ෆෝන් එක ඕන් කරේ. රංජියා තාම ඕෆ් කරා. හරි බං. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියලා මට පණිවිඩයක් ගන්න හරි උඹලා කෝල් එකක් ගන්න එපැයි බං මට. දැන් උඹට රාණියක කතා කරාද කියහන්කෝ. ගහන එක ගහපන්. උඹලා ඊයේ රෑ පාටි එකට ගිහිල්ලා ඇවිල්ලා 3 කුදුරුස් වෙලා දැන් නැගිට ලෙවල් එකේ. මම රංජියාටත් කිව්වේම තමයි. මේ කවුද බං මේ වැඩේට බහැපු කොල්ලෝ දෙන්න? මාර පිළිවෙලට පිරිසුදුවට වැඩේ කරලා තියෙනවා බං. වැඩේ කොච්චර පිළිවෙලයිද කියනවා නම් 3:03 වෙනකොට මුකුත් නොවෙච්ච ගානට ආයුධ ටික රාක්කවලු බං. බොහොම දක්ෂයි බොහොම දක්ෂයි හොඳ ගමනක් ඔබට. මංකෝ ඒ සීන් එක අපි ෂූට් කරේ රෑ 12ට විතර. ඉවරලා අපි සෙල්ෆි එකකුත් ගියවා ඉරේෂයත් එක්ක. අපි තාම ෂූටින් කියලා. ඊට පස්සේ මෙයා කියනවා පටන් ගන්න මේ හවස් 10ට විතර උරේ. උදේ 10ට විතර. නෑ රෑ 10ට. පටන් ගන්න. ඒක තමයි පොඩ්ඩක් නිදාසේ නැද්ද? චරිතය ඇඟට අරගෙන එහෙම ගන්න බෑ. ඉරේෂ් යන්න එපා ඉන්න පොඩ්ඩක් ඉන්න මේ. වැඩේ ඉරේෂ් කරා ඔයා ගියොත් කොහොම ඉන්නද? එහෙම කරන්න එපා ඉරේෂ් තවත් කේක් එකක් එමුණා ඉතින් අරන් එන්න. රයිට් මම හිතනවා දැන් අපි ලස්සන නර්තනයකට තමයි යන්න සූදානම් වන්නේ මේ ඉන්ස්ට්‍රුමන්ට් එක ප්ලේ කරාට පස්සේ. ඔයා බය වෙන්න. ඔයාගේ තමයි තියෙන්නේ. ඒක අපි ඒක තියා ගන්නවා. අපි ඒක අගය කරලා තියා ගන්නවා. අපේ විශාරද සනිරු මල්ලිට අපි ආරාධනය කරනවා. සනිරු මල්ලි එන්න. ඔයා සූදානම් වෙනකන් අපි අපේ ආදරණීය නංගිත් එක්ක කතා කරනවා. නංගි ඔයා ඊට පස්සේ වෙනම නර්තනයක් ඉදිරිපත් කරලා තනියම. අපි ඔක්කොම බලන් ඉන්නවා. ඔයාගේ දක්ෂතාව ඔක්කොම. ඔයා නර්තන ඉගෙන ගත්තේ කාගෙද නංගි? මම කියන්නේ ඉස්කෝලේ කාලේ ඩාන්සින් කරාට ඒ වෙලෙද්දි ඉවරයි. ඊට පස්සේ ආයි සහන්රන් වල සර් ළඟ ඉතින් එතන ගුරුවරුන්ගෙන් තමයි ඉගෙන ගත්තේ. ඒකනේ. මෙයා ඉඳන් කියන YouTube එකෙන් ලෝ ඉගෙන ගත්තේ. ඔයා මාරේව කියන්නේ එකට ඉන්න කට්ටිය. YouTube එකේ ගොඩක් කඩේ දැන් උයන්නේ YouTube එකේ බලන්නේ. YouTube එකේ තියෙන දේවල් ඔයා YouTube එකේ නෙවෙයි නංගි නේ. සහන්ලානේ කියන්නේ නේ. ඒක තමයි. එනේ ගුරු ගරුවරේ තියන්න දැන් අනිවාර්යයෙන්ම ඩාන්ස් කරන්න ඕනේ. මා නාට්‍යයේ ඔයාලා හැමදාම මං හිතන්නේ හැන්දෑවට වෙලාවක් තිබ්බොත් ගීත ගායනා කරනවා කියලා අපේ ඉරේෂ් ලොකු බණ්ඩාර සහෝදරයා මට කියා සිටියා. මේනුක නම් කියන හැමදාම අවසර තියෙනවා. එහෙමද? රයිට් තව පොඩි ක්ලිප් එකක් අපිට නරඹන්නට තියෙනවා. ඒ අපේ සුදාරා සහෝදරියගේ මං හිතනවා අපේ නිෂ්පාදක අපේ තරිඳුමලි සූදානමින් සිටින්නේ අපිට ඒක ප්ලේ කරා නම් හොඳයි මං හිතන විදිහට. ඕක කොහෙන් හරි කැරකිලා රන්දික අතට ආවොත් නැති ප්‍රශ්නයක් දාගත්ත වෙනවනේ කවිනේ. මම මේකේ යාගෙන මොකවත් ලියන්නේ නැහැ අම්මා. එයා ගැන මොකවත් නොලිව්වත් ඔය අකුරු ටික දැක්ක ගමන් මේ ගින්න ඇවිලුවේ කවුද කියලා ආය අමුතුවෙන් කියන්න ඕනද ළමයෝ? ඈ? නිකන් හරි ඔය මිනිස්සු මේ ලියුම දැකපු ගමන් පොලිසි ගිහින් රන්දිකගේ නමත් පටලෝලා පැමිණිල්ලක් දැම්මොත් මොන දෙයියන්ට කියන්නද? ඒ පුතේ අපි දැන් ඊයේ ගවුම ගෙනාවේ. මේ මිස් කිව්වා යාළගෙන් අහලා මේ ඒගොල්ලෝ කැමති වුණොත් එහෙම මේ උදේට පණිවිඩයක් දෙන්නම් කියලා. මේ අම්මට පුළුවන් ද එහෙම වුණොත් එහෙම ගිහිල්ලා අඳුම අරගෙන එන්න. මටම නේ ගවුම බාර දුන්නේ. මං වාහනෙන් බහිනකොට ඔයාගේ ඔඩොක්කුවට බෑග් එක දීලානේ බැස්සේ. මේ
ඔයා ඒක වාහනේ දාලා බැස්සද? මට මේ අනිත් හැම දෙයකටම වඩා වටින්නේ මේ දරු පවුල කවිනි. රන්දික කියන්නේ ජීවත් වෙන්න අමාරු මිනිහෙක් මිසක් බැරි මිනිහෙක් නෙවෙයි. එහෙව් මිනිහෙක් හදාගන්න ගෑනුන්ටත් වගකීමක් තියෙනවා. ඔයාට ඒ හපංකමට හයිය හත්තිය නැති වුණාට මේ නොදරුව අයවට පලි නෑ. ඔයා දැන් ජීවත් වෙන්න ඕන ඔයා ගැන හිතලා නෙමෙයි මේ දරුවා ගැන හිතලා. බලන්නකො අපේ සුදාරි සහෝදරයගේ රංගනයනේ මෙතන ඉන්න කෙනා නෙවෙයිනේ නේද? ඒක තමයි. අංජලිත් මෙතන ඉන්න කෙනා නෙවෙයි. ඒක තමයි විය යුත්තේ. ඉතින් අංජලි නංගි මේ අපේ සුදාරි නංගිගේ රංගනය ගැනත් ඒ අපේ මේ අපේ ආදරණීය රසික රසිකාවියන්ට මා නාට්‍ය ගැන මොකද්ද කියන්න තියෙන්නේ ඔයාට? ඔයාගේ ආදරණීය රසික රසිකාවියන්. අක්කගේ රංගනය ගැන ඉතින් අක්කගේ විතරක් නෙවෙයි අපි හැමෝගෙම රංගනය ඉතාම ඉහළ මට්ටමක තියෙන ඒකනේ අපි ආදරණීය ප්‍රේක්ෂකයෝ අපිත් එක්ක ඉන්නේ. ඉතින් හැමෝම දක්ෂයි. ඉතින් මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේක අවස්ථාවක් කරගන්නවා ඉරේෂ් අයියට, අධ්‍යක්ෂතුමා, ඒ වගේ පිටපත් රචක මහේෂ් අයියා, අපේ කැමරා අධ්‍යක්ෂණය, ඒ වගේ මේකප් වේශ නිරූපණය ඇතුළේ අපේ මුළු කණ්ඩායමටම ස්තුතිවන්ත වෙනවා. මොකද අපි පවුලක් වගේ මේ වැඩේ ලස්සනට කරගෙන යනවා. ඊට අමතරව අපේ ආදරේ ප්‍රේක්ෂකයන්ව ආදරෙන් මතක් කරනවා. ඔවුන්ටත් ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක කොටස් 200ක් වෙනකන් හිටියා. ඉදිරියටත් මේ විදිහටම ඉන්න කියලා ආරාධනා කරනවා හැමෝටම. රයිට්. චමින්ද සහෝදරයා ඔයාගේ ආදරණීය රසික රසිකාවියන්ට මා නාට්‍යයත් එක්ක මොකද්ද කියන්නට තියෙන්නේ? ඇත්තටම මේ හරිම සන්තෝෂයි සහ විශේෂයෙන්ම අපේ මා අධ්‍යක්ෂතුමා ඉරේස් ලොකු බණ්ඩාර මහත්මයා සහ මහේෂ් රස්සර මද්දුමාරච්චි මහත්මයා ඇතුළු ඒ සියලුම දෙනාට මා කණ්ඩායමේ අපි හැමෝටම ගොඩක් ස්තුති සහ සතුටුයි. ඒ වගේම ස්වර්ණහනේට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ නාට්‍ය විකාශනය කිරීම. ඉතින් ආදරෙන් ආරාධනා කරන හැමෝටම බලන්න කියලා හොඳ සෙල්ලම් එලිවෙන ජාම තියෙනවා. නාට්‍ය ඉවර නෑ දැම්මම. නාට්‍ය ඉවරත් නෑ, ප්‍රෝග්‍රෑම් එක ඉවරත් නෑ. මොකද ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්න කලින් සචින් දෙන්නාගේ ලස්සන ඩාන්ස් එකක් තියෙනවා. ඒගේ ලස්සන සින්දුවකුත් තියෙනවා. ගෙදර යන්න වෙන්නේ නැහැ. අපි ප්‍රෝග්‍රෑම් එක ඔයා නටනකම් අපි ප්‍රෝග්‍රෑම් එක නතර කරන්නෙත් නැහැ. මේ අපේ ආදරණීය සහෝදරිය සුදාර සහෝදරිය. ඔයාගේ ආදරණීය රසික රසිකාවියන්ට මැසේජ් එකක් දෙන්නට ඇති. ඔව් කියන්න තියෙන්නේ මෙච්චර මේ 201ක් 202ක් වෙනකන් අපිත් එක්ක හිටියා වගේ ඉදිරියටත් මාත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා. මොකද මේ අපි පේන පිරිසට වඩා නොපෙනෙන පිරිසකගේ සෑහෙන දායකත්වයක් මේකට තියෙනවා. ඉරේෂ් ලොකු බණ්ඩාර, මහේෂ් සසර, එවැගේම චානක සේනාධීර, චනක ලක්ෂාන් ඔය ඇතුළු කොටගෙන සියලුම දෙනා අපේ බුද්ධික මල්ලි මේ කළමනාකාර පැත්තේ සියලු දෙනාට ආරාධනා කරනවා ආදරෙන් මා එක්ක රැඳෙන්න. හොඳයි. එහෙමනම් දැන් අපි මේ පැත්තට යනකොට මෙනුක මල්ලි ඉන්නවා. ඔයාටත් යමක් කියන්න ඇති. අර නන් ටික අනිවාර්යයෙන්ම කියනවා කියලා මම දන්නවා. නොකියු නන් ටිකක් තියෙනවා නම් කියන්න. නෑ ඉතින් ඒ නම් ටික තමයි. ඒ නම් ටික සහාය අධ්‍යක්ෂකවරු දෙන්නෙක් ඉන්නවා. ඉතින් අපේ ටී-බෝයි අමාශ් මතක් කරන්න ඕනේ. ඉතින් ඒ සියලු දෙනාත් එක්කම අපි මේ ගෙනියන කර්තව්‍ය මෙච්චර කාලයක් අපිත් එක්ක හිටියා වගේම ඉස්සරහටත් මා සමග මාත් එක්ක මා සමග අපිත් එක්ක රැඳෙන්න කියලා තමයි ආරාධනා. රයිට්. සචින්දරේ නංගි වඩත් කියන්න නැද්ද? ඔයාලා වැඩ ගොඩක් තියෙනවා. ඒක ටක් ගාලා ගන්න. නෑ ඔක්කොම නම් ටික කියවුණා. මම ඊට අමතරව කියන්නම්. ඒ නම් ටිකට අමතරව අතර මහේෂ් ඉරේෂ් අය සහ ක්‍රූ එකේ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. අමතරව ඔෂලි බබා මතක් කරන්න ඕනේ. ලොකු සපෝට් එකක් දෙනවා. ඒ වගේම සංජය අයියා, ගීත්මා, හේෂාන අය හැමෝම රංගනේදී ලොකු සපෝට් එකක් දෙනවා. ඉතින් මා බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා හැමෝටම. රයිට්. සසිරංග මල්ලිටත් කියන්න ඇති. මේ හැමෝම කතා කරද්දී අපිට තේරුනේ මා කියන්නේ එකම පවුලක්නේ. කියන හැමෝම අපිට ඕනේ මේක ඇතුලේ යන වැඩක්. ඉතින් අපි හැමෝම මේ එකතු වෙලා මේ ලබා දෙන අවුට්පුට් එක කියන්නේ එළියට දෙන ප්‍රේක්ෂකයන් ලබා දෙන මේ නාට්‍ය ඉස්සරහටත් බලන්න ආදරෙන් වැළඳ ගන්න කියලා ආරාධනා කරනවා. මම මනමාලි ෆොටෝ ගන්නකොටත් මගේ සපත්තුමද දාන්නේ? නෑ දෝනි. මේ හැඩ බලන්න දැම්මේ. ඒව මිසවට අරන්දි. පාට මේසු? ඔව්. පාට මේසුයි, මාල, වලලු, හෙඩ් බෑන්ඩ්ස් ඔක්කොම අරන්දි. කොහොමදන්න? ලස්සනට ඉන්නේ. ඉතුරු අඩුපාඩු ටිකත් ආවහම ෂෝ එකට ඉඳි. රන්දික රොවීනා මැඩම් ඇහුවා
පොඩි මිස් අයින් වෙන හින්දා නර්සරි එකේ උගන්වන්න පුළුවන්ද කියලා. මං කිව්වා ළමයාගේ වැඩත් එක්ක අමාරුයි මැඩම් කියලා. මේ ඊට පස්සේ කිව්වා ඉතින් ඔයා කොහොමත් කරන්නේ ළමයාව දාලා මෙතනටලා නිකන් ඉන්න එකනේ කියලා. පස්සේ ඇහුවා කෙනෙක් හොයාගන්නකන්වත් උදව්වක් හැටියට එන්න පුළුවන්ද කියලා. ඒ කිලෝගේ නම්බර් එකක් ඉල්ලගත්තා. මගේ නම්බර් එක දුන්නු මොකටද? ඔයාගෙන් අහන්න වෙන්නේ නැති. ඇයි උඹේ ගෑණිට කිව්වද මං යන්න දෙන එකක් නැහැ කියලා? මං ඉතින් බේරෙන්න බැරි තැන කිව්වා ඔයාගෙන් අහලා කියන්නම් කියලා. හරි. එයාට කියන්න ඕනේ නම් මට ගන්න කියලා. මං එයාට කියලා දෙන්නම් ගෑනුන්ගෙන් හම්බ කරන් කන මිනිස්සු ඇති මං ඒ જાති එකෙක් නෙමෙයි කියලා. මේ මනුස්සයා මගෙන් උදව්වක් ඉල්ලුවේ රන්දික. එයාට මං ඒ මනුස්සයාගේ රස්සාවක් ඉල්ලුවේ නෑ. මැඩම් කිව්වා අද අකේෂගේ පන්තිය බලා ගන්න වෙන හින්දා මේ පුළුවන් නම් සාරියක් දාන් එන්න කියලා. ඕනම් හදිසිය සාරියක් ක්ලාස් එක කරගන්න බැරි වුණා කියලා ඔය තියඳුමක් දාගෙන යන්න පුළුවන්. එයි බො මට ලැජ්ජ කරන්නද? දැන් එතකොට උඹට එතෙන් අඳගෙන සාරියක් ඇත්තම නැද්ද? මොකද නැත්තේ? ඇඳන් ගියාට කමක් නැද්ද කියලා නේ අහුවේ. බොහොම දක්ෂයි. ඉතින් බොහොම දක්ෂයි. ඉතින් බොහොම දක්ෂ අන්දමින් රංගනය ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑ. අදින් පස්සේ මම වෙනවාට හිතන්නේ ඒ වගේ නර්තනය ගැන මේ අපේ ආදරණීය රසික රසිකාවියන් කතා කරයි කියලා මට දැඩි විශ්වාසයක් තියෙනවා. රයිට්. ඔයාත් එක්ක මම කතා කරා මා නාට්‍ය කොහොම සම්බන්ධුනේ කියලා අපි කතා කරානේ. රයිට්. අපි එමනම් ගීතර යන්න සූදානම් වෙමු. මේ ලස්සන ගීතයත් එක්ක අපි සනිරු මල්ලට අපි ආරාධනය කරන තා පොඩි වෙලාවකින්. ඉතින් කොහොමද අද ඔයාලට අපේ වැඩසටහන දැනුණ විදිය ඒකත් ගැන දැනගන්න එපා. ඉතාම අපූර්වට ගියා. වැඩේ ඉතාම ලස්සන සහ ඔයා ලස්සන මේක හැන්ඩල් කරා. ඔයා ලස්සන ප්‍රසන්ට් කරා. අපිට හරිම සන්තෝෂයි සහ හරිම අට කික් එකේ වැඩේ ගියා. එහෙනම් එච්චරයි. නේද? අංජලිලා ඔයාට දැනුණා? ඔව් ඉතින් අපේ මේ තියෙන සතුට මේ අපේ සෙට් එකෙත් තියෙනවා. අපි හැමෝගෙම ළඟ. ඉතින් අපි අද මෙතනට ඇවිල්ලා විශේෂයෙන් අයියා එකතු වුණා අපිත් එක්ක අද. ඉතින් හරි සතුටුයි අද එන්න කිව්වට ස්තුතියි. ස්වර්ණවාහිනියට ඇතුළේ හැමෝටම අයියටත් සුබ පතනවා. විශේෂයෙන් බුද්ධිය ඔයාට විශ් කරනවා. මොකද ඔයා රංගන ශිල්පියෙක් විදිහට ඇවිල්ලා අද මේ කරන කාර්යය තාම සාර්ථකයි. ඒවත් එක්ක මේ කරපු වැඩසටහන ඇත්තටම වැඩසටහනක් නෙමෙයි නිකන් පවුලේ වැඩක් වගේ දැවුනේ. ඒකට ගොඩාක් අවුලක් වගේ දරුන්නේ නැහැ නේද? අවුලක් වෙන්නේ නැහැ. මේ ස්වර්ණවාහිනී සියලුම ක්‍රූ එක අපේ සංගීත සපයපු මල්ලිලා කැමරා ශිල්පීන් මේ සියලු නිෂ්පාදන කණ්ඩායම් සියලු දෙනාට බොහොම ස්තුතියි. හරි. මෙනුක මල්ලි ගියා වැඩේ කික් එකේ ගියා. ආතල් එකේ ගියා. ෆන් එකේ ගියා වැඩේ නේ. එච්චරයි. ඒසයි ඉතින් කියන්න දෙයක් නැහැ. ඉතින් හැමදාම මාත් එක්ක මා බලන්න කියන තමයි කියන්න තියෙන්නේ. ඒ වගේ අපි සජිනාගිට ඉතින් හැමෝටම බොහොම ස්තුතියි. ඒ පැත්තට එනකොට කියන්න තියෙන ඔක්කොම ටික කියවුණා. ඉතින් මට කියන්න දෙයක් නැහැ වගේ. ඔයාට ඇත්තෙම නැහැ. ඇත්තම නමුත් මේ ඇත්තම මේ දැන් බුද්ධිකයි ඇත්තම මේ මමත් දන්නේ දැන් අවුරුදු අපි ගානක ඉඳන් මේ ඔයා මල්ටි ටැලන්ටඩ් කැරක්ටර් එකක්. ඔයාට සින්දු නම් සින්දු, ඇනවුන්සින් නම් ඇනවුන්සින්, ඇක්ටින් නම් ඇක්ටින්. මෙයා ඒ කාලේ කරා ටිකක් අමුතු තාලේ වැඩදන ඕ. ඒවා ඉතා ජනප්‍රිය වෙච්ච ඒවා. ඉතින් ඒවා ඒ වගේ මල්ටි ටැලන්ටඩ් වෙන එකත් ඇත්තටම මේ ඔයාට හොඳ කියනවා නෙමෙයි. අපි වගේ කරනවා සේම ඔයාටත් ඒ ගෞරවය අපි ලබා දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. වගේ කරන එකනේ කරන්නේ. ඒ වගේම සංගීත කණ්ඩායමටත් බොහොම ස්තුතියි. අපි මේ තිරේ පිටුපස්ස හැමදාම ඉන්නවනේ. එයාටත් බොහොමත්ම ස්තුතියි අපිට දුන්න සහයෝගයට. රයිට්. ඔයාලා ඔක්කොටම සියලු දෙනාටම ගොඩක්ම ස්තුතියි. ඒ වගේම මම මෙතෙක් කළා සංගීත සපය අපේ ආදරණීය රිද්ම් ප්‍රෑස් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාද්‍ය ශිල්පියා දිනේෂ් දුරවත්තත් ඒ වගේම අද අපිත් සමග එකතු වුණා. කෝකිල මල්ලිතම ඔක්ටෝෆෑඩ් එකෙන් එකතු වුණේ. ඒ වගේම අපේ බේස් ගිටාරයෙන් එකතු වුණු කැලුම් මල්ලිටත් ගොඩක් ස්තුතියි. ඒ වගේම රිද්ම් සහ ලීඩ් දෙකම ප්ලේ කරන වෙලාවක් තිබ්බොත් බේස් ගිටාර එකත් ප්ලේ කරන අපේ ජීවන අනුරාධ සහෝදරයට ගොඩක් ස්තුතියි. ඒ වගේම අපේ නිෂ්පාදක තරිදු මල්ලි ඇතුළු නිෂ්පාදක කණ්ඩායමට ස්වර්ණවාහිනී සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. මංජු ඇතුළු මේ කැමරා ටීම් එකට සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. ලබන සතියේ විශේෂ වැඩසටහනක් කරන්නට යන්නේ. ඒ තමයි විජේ කුමාරතුංග මහත්මයා වෙනුවෙන් තමයි ලබන සතියේ වැඩසටහන දියත් කෙරෙන්නේ.
ඉතින් මම හිතන්නේ ලංකාවේ සිටින ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ශිල්පීන් ගණනාවක් ලබන සතිය අපි වැඩසටහන සමග එකතු වෙනවා විජේ කුමාර තුංග මහත්මයා වෙනුවෙන්. එතුමන් අප අතරින් සමු අරන් ලබන 16 වෙනිදාට අවුරුදු 38ක් වෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි විශේෂ වැඩසටහනක් කරන්නේ. මම හිතන්නේ විජේ කුමාර තුංග මහත්මයා ගායනා කරපු සියලුම ගීත පොඩි කොටස් හරි අපි ගායනා කරන්නට අපේ ආදරණීය ශිල්පීන් ශිල්පිනියන් එදාට සමත් වෙනවා. එතුමන් සමග වැඩ කරපු රටේ ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් සම්බන්ධ වෙනවා. ඉතින් මම හිතන්නේ විශේෂ වැඩසටහනක් වේවි අනිවාර්යයෙන්ම නරඹන්න ලබන සතියේ කියමින් අපිට මැන්ඩලින් වාදනයෙන් එකතු අපේ ආදරණීය සනිරු මල්ලි ඔයාලට ආරාධනය කරනවා මේ ලස්සන හින්දි සින්දුවට ඔබේ වාදනෙත් අපිට තිබුණා නම් රිදම් ෆ්ලෑෂ් සංගීතයට ගොඩාක් වටිනවා. එහෙමනම් ආදරණීය හිතවතුනි මා ඩ්‍රාමා එකේ ටීම් එකත් එක්ක අපි ඔයාලට මෙතෙක් වෙලා මම හිතනවා රස සාගරයක ඔයාලව තියලා තිබ්බා. ගිල්ලලාම තිබ්බා. දැන් ඔයාලව නැගිටවන්න තමයි සූදානම් වන්නේ. මොකද හෙට ඔයාලට වැඩට යන්නට තියෙනවා. ඉතින් ඒ හින්දා අපි එනම් ඔබේ නිවහනෙන් සමුගන්නට තමයි සූදානම් වන්නේ. ඔබ සියලු දෙනාට සුබම සුබ රාත්‍රියක් වේවා.